හරි. ඔබ දසකයමට මේ පැහැදිලිව ඇහෙන්න නැති කියලා හිතනවා චුට්ටක් ඉන්න. හරි අවුලක් නැහැ. හරිද? ඔන්න අද ඉඳන් පටන් ගන්න එහෙනම් අපේ ස්ලීප් ටයිම් වැඩි කරන්නේ. මම කර දෙයියනකොට බලන්න කියලා. හරිද? ඒ වැඩේ පටන් ගන්නවා මේ පොඩ පරක් වුණා වැඩේට. මොකද මම මේ මාසේ මුලින් ඉඳලා ඕක දාන්න කියලා හිතන් හිටියේ. ඒකට අපේ අර ඇතර මැට්ටිය හිර වෙච්ච ඉන්න බැරි වුණේ මේ අවුලක් නැහැ. අපිට කල් තියෙනවා මේ දවසට එක ප්‍රශ්න ගානේ වගේ වීඩියෝ දැම්මත් අපිට වැඩේ කොට දා ගන්න පුළුවන්. හරිද? මේකද විශේෂයෙන් මතක් කරන්න ඕන මේක ඇවිල්ලා සම්පූර්ණයෙන් තියරි මතක් කරන වැඩක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන් තියරි පාර්ට් එකයි කියලා දෙනවා කියන එක ඔයාලට ආයේ එක වීඩියෝ එකක් දික් කරනවා. අනිත් එකට ඔයාලට ඔළුවටත් මාර ප්‍රෙෂර් එකක් නේ ඒක. හරිද? අයියෝ මේවා තියෙනවා මේවා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔයාලා ගන්න දේවල් මායි කියලා වැඩක් නැහැ නේ. හරිද? මේ දේ කරන්නේ චුට්ටම මතක් කරගෙන යනවා ගානක මෙහෙම આવොත් මෙහෙම කරපම් මෙහෙම આવොත් මෙහෙම කරපම් කියලා මේ සීන් ටික තමයි යන්නේ. හරිද? එහෙනම් වැඩි කරන්නට පටන් ගමු. මේ ඔයාලා ගොඩක් හොඳයි මේක දාන දවසේම වගේ බලලා ඉවර කරනවා නම් හොඳයි. ඒකට ගොඩ ගහන එකක් නැහැ. හරිද? ඒ කියන්නේ මේකක් දැම්මම සමහර අයට ඒකයි මම කියන්නේ මේක අර ස්ලීප් ටයිම් කිව්වේ එකනේ. මම කියන්නේ මේකට පොඩයක් පෑනක් කරන් läගගෙන එහෙම ඕනේ නැහැ. හරිද? ගිහිල්ලා දැන් නිදිමත නම් නිදා ගන්න නම් යන්නේ ඇඳට පැනලා ඉවරලා මේක බලලා නිදා ගන්න එච්චරයි. හරිද? නිකන් ඔළුවට මතක් වෙන විතරයි ඕන. හරි. ඔයාලා කොහොමද වැඩේ දන්නවනේ. පේපර් ස්ලීප් එකක් දන්නවනේ. ෆේල් වෙච්ච උන් ස්ටීජ් එකකට උන් ඉන්න හිටියනේ. හරිද? ඒ හින්දා මේ වැඩෙත් කරගෙන යන්න. මොකද මේකෙන් ඒ කියන්නේ ක්ලාස් එකේ වැඩකට වඩා මේක අර අමතරව ඔයාලට දෙයක් මතක් කරන වැඩක් තමයි මෙතනින් වෙන්නේ. හරිද? මොකද ක්ලාස් එකේ වැඩ ටික නිකම්ම යනවනේ. හරිද? හරි. එහෙනම් පටන් ගමු. හරි. මම පළවෙනි දේ විදිහට ගන්නම් අපේ ප්‍රවේග කාල ප්‍රස්තාර නීති chart. මතක ඇතිනේ මුලින් ආපු ඔයාලට අපේ පළවෙනිම පාඩම. හරිද? ඕකේ ඕන දේවල් ටික මම මතක් කරන්නම්. සාමාන්‍ය ප්‍රවේග කාල ප්‍රස්තාරයක් ගත්තන් පස්සේ ඔයාලට වැඩි වෙන තරණ අඩු වෙන තරණ ඒවා නෑ ඔක්කොම ඒකාකාරී තියෙන්නේ. හරිද? තරණ මන්දර ඔක්කොම ඒකාකාරී. කියන්නේ වැඩි වෙන තරණයක් කියන්නේ තරණේ එන්න එන්න වැඩි වෙනවා කියන එකනේ. එතකොට ප්‍රස්තාරයෙන් ඔන්න ඔය වගේ එකක්. එන්න එන්න වැඩි වෙනවා වක්‍ර ප්‍රස්තාරයෙන්. අඩු වෙන තරණයක් නම් ඒකනේ එන්න එන්න අඩු වෙනවා. හරිද? ඕව දාලා ගණන් හදන්නේ නැහැ වල ඒ ලෙවල් මට්ටමට. ඒකාකාර තරණ. ඒ කියන්නේ ඒකාකාරව වැඩි වෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔය වගේ කෙලින් රේඛා එන්නේ. කෙලින් මන්ද වෙන්නේ. අන්න එහෙම. හරිද? ඒක ටිකක් ඔළුවේ තියාගන්න. ඒක ඔළුවේ තියාගන්න ඒක අමාරුයි වගේ නම් ඒත් ඕනෙත් නෑ. මොකද ගාන ඇවිල්ලා වැඩි වෙන තරණ අඩු වෙන තරණ වලින් දෙන්නේ නෑ. කොහොමද ඒකාකාර වලින් දෙන්නේ? ඒ හින්දා තරණයක් නම් ඉරක් කියලා මතක තියාගත්තත් කමක් නෑ. හැබැයි ෆිසික්ස් වල MCQ පොයින්ට් එකකට වගේ මේක වැදගත් වෙයි කියලා හිතුවට තමයි මම නිකන් කිව්වේ. හරිද? මැත්ස් වලට නම් ඕක මතක නැති වුණත් කමක් නෑ. මොකද තරණයක් කිව්වොත් ඒක කොහොමද ඒකාකාරව තමයි කියන්නේ. මොකද නැත්තම් ගාන හදාගන්න බෑ. හරිද? දැන් එතකොට මම ප්‍රස්තාරණය හැඩතල ටික නිකන් ටක් ටක් ගාලා මතක් කරන්න මොකද මම වෙලාවක් ගන්න මම පුළුවන් තරම් try කරනවා මේක විනාඩි 20ක් ඇතුළත කරලා දාන්න. හරිද? මොකද පැයක් විතර කිට්ටුනොත් එහෙම ඔයාලා බලන්නේ නැනේ කොහොමද? පැයක් විතර කිට්ටුනොත් කොහොමද ඒ විනාඩි 5ක් විතර බලලා කොහොමද නිදිමත? හරි? ඒ හින්දා මම අමතර කතා ඔක්කොම නවත්තනවා. මම දැන් ඉඳලා කිසිම අමතර කතාවක් කරන්නේ නැහැ. මේක මේ කරගෙන යන්න. හරි? අ, එතකොට මේක තියෙනවා තරණ තියෙනවා. මම පොයින්ට් එක මොකද ලියන්න? තරණ. මේ ඔක්කොම ඒකාකාරද? මන්ද මේකත් ඒකාකාරයි. එතකොට ඒකාකාර ප්‍රවේග. ඊපස්සේ නිශ්චලතාව. හරිද? දැන් කාටවත් පිළිගන්න බෑ දැන් ඒකාකාර ප්‍රවේගිකයි තියෙන්න ඕන මේකේ නැත්තම් එහෙම අඳින්න බෑ අපිට වක්‍රපච්චාරේනොත් ඒකාකාර ප්‍රවේගියක්ම තියෙනවනේ නෑ එහෙම දෙයක් නෑ තරණ මන්දන විතරයි ඒකාකාර වෙන්න ඕනේ දැන් ඇයි ඒ ඒකාකාර ප්‍රවේග කියලා නෑ ඇයි තරණින් යනකොට හිතන්නකො ප්‍රවේගය ඒකාකාරද නෑ ප්‍රවේගය තප්පරින් තප්පරට වැඩි වෙනවා ඒ කියන්නේ ඒකාකාර නෑ හරිද ප්‍රවේග කාල පස්තරවල ප්‍රවේගය ඒකාකාර වෙන්න ඕනේ කියලා දෙයක් නෑ හැබැයි තරණ මන්දන ඒකාකාර වෙන්න ඕනේ හරිද ඔළුවට බරක් වගේ අනේ ඔය ඔක්කොම මතක කරලා දාපන් මේ මතක තියාගන්න තරණයක් නම් මෙහෙමයි අරගෙන මෙහෙමයි කියලා එහෙම මතක තියාගන්න. හරි. ඊට පස්සේ තරණයක් නම් අපි දන්නවා වෙන්නේ කොහොමද? කන්දක්. කොහොම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කන්දක්. හරිද? කොහොම වුණත් කන්දක්. යට නම් දෙන්න එපා. කන්දක්. ඔක කන්දක් කියලා කොහොමද අපි හිතාගත්තේ? අපි දන්නවා මේ වෙලාවේ කාලයක්ෂය, මේ වෙලාවේ ප්‍රවේගයක්ෂය. හරිද? ප්‍රධානම දේ තමයි ප්‍රස්තාර ඇඳපු ගමන් මම ඒක පස්සේ දානවා එහෙම කියලා මේ පේපරේ බාලන කාටවත් දාන්න තියන්න එපා මේ ඔක්කොම ඒකක දාපන් හොඳ MS වෙන එක තප්පර හරිද අනිත් දේ තමයි ගානේ බලන්න ඔය කලාතුරකින් ගණන් වල කලාතුරකින් ගණන් වල එනවා ඔයාලට තප්පරයට මීටර නෙමෙයි පැයට කිලෝමීටර හැමදේම පැයට කිලෝමීටර වලිනුයි දුර මීටර වලිනුයි මේ තරණයක් මේ පැය වර්ගයට කිලෝමීටර ඔන්න ඔය වගේ නිකන්
පැයයි කිලෝමීටරේ සම්බන්ධ කරලාමයි දෙන්නේ. අන්න ඒ වගේ ගණන් වල බී දාපු ගම MS රින් එක දාගන්න එපා. KMH රින් එකයි H නුයි දාගන්න. හැමදේම මේ පැයයි කිලෝමීටර වලිනුයි අහනව නම්. හරිද? හැබැයි වැඩක් තියෙනවා මොකද්ද? දැන් මෙහෙම දැන් එක තැනක දෙනවා පැයට කිලෝමීටර, තව තැනක දෙනවා තප්පරයට මීටර. එහෙම දුන්නාන් පස්සේ ඔයාලා හැම එකම පැයට කිලෝමීටර කරගන්න යන්න එපා. හැම එකම තප්පරයට මීටර කරගෙන එතකොට MS එක දාලා මේවා හදාගන්න. හොඳයි. හරිද? ඒ කියන්නේ ඒකක දෙකම තියෙනවා සම්මත එකකේ ගන්න. ඒතකොට සම්මත එකක ඇවිල්ලා MS එකනේ. ඒ නිසා. හරිද? හැමදේම පැයට කිලෝමීටර වලින් දෙනවා නම් උත්තරත් අහන්න පැයට කිලෝමීටර වලින්ම නම් ඒ කියන්නේ දුර කිලෝමීටර වලින් මේ වේගය පැයට කිලෝමීටර ඕම අහනවනම් කාලය පැය වලින් එහෙම අහනවනම් අනිවාර්යෙන් ප්‍රස්ථාරයේ ඒ අය එකකම දාගන්න. එතකොට මේ වැඩි චුට්ටක් ලේසි වෙනවා. මොකද ඔය පැයට කිලෝමීටර දින ගානකවත් අපරේ මීටර ගාන හදාගත්තොත් සමහරවිට භාග සංඛ්‍යාවත් එක්ක උත්තර එන්න පුළුවන්. හරිද? ඒක අමාරු වැඩනේ. අමාරු කියලා අමාරු නෑ. ඒකනේ චාටුනේ වැඩේ ඒතකොට. හරිද? ඒ හින්දා මේවා පැයට කිලෝමීටර විතරම තියෙනම් අවුලක් නෑ. පැයට කිලෝමීටර වලින් දාගෙන හදාගන්න. හැබැයි කලවමේ තියෙන ඒත් MS රින් එක කරගන්න නැත්නම් MS රින් එක කරගන්න කියනවා නම් ඒත් මේ සුබුරු දිවිදටම අඳින්න. හරි? කලාතුරකින් ගණන් වල තමයි මේ වගේ ඒවා හම්බෙන්නේ. හරිද? එතකොට දැන් කවුරු හරි ඉන්නවනම් මේ පැයට කිලෝමීටර තප්පරයට මීටර කරගන්න දන්නේ නැති. එයාට පුදවක් දීගෙන පැයට කිලෝමීටර තප්පරයට මීටර කරගන්න දන්නේ නැති. දැන් අපි දන්නවා. ඕක ඒකකේ කඩන ලියන ගන්න. කිලෝමීටරක් කියන්නේ කීයද? මීටර 1000යි. 1000යි මීටර යට පැයනේ. පැය කියන්නේ පැයට තප්පර කීයද? පැයට තප්පර තියෙන 3600ක්. එහෙනම් බිංදු දෙකට විදුලියක් කැපුණා. මේක පස්සරක් 10න් බෙදෙන්නේ නැහැනේ. දෙකෙන් බෙදෙන්නේ නේ. 5යි මෙතනට 18යි. හරිද? ඒ කියන්නේ 5 බෙදීම 18යි. ඒ කියන්නේ අපිට දෙන ඕනම ගාන පැයට කිලෝමීටර වලින් මෙතන 20 දුන්නොත් අපිට පුළුවන් 20 18න් 5න් වැඩි කරලා MS එක කරගන්න. අන්න ඒක චුට්ටක් මතක තියාගන්න. ඒකට මේවා හදා හදා ගන්න එපා. මේව හදා හදා ගන්න එපා. කෙලිම මතක් වෙන්න ඕන. පැයට කිලෝමීටර. පැයට පැයට කිලෝමීටර වහන්න. පැයට කිලෝමීටර තප්පරයට මීටර කරනවා මොකද වෙන්නේ? ඒ එන ගාන වැඩි කරන්න ඕන 18න් 5න්. එහෙම නැත්නම් 5 බෙදීම 18න්. ඕක මතක නැත්නම් චුට්ටක් ඔළුවේ තියාගන්න. හරි? ඊළඟට චුට්ටක් රන්දපදේම ගණන් ගන්න බෑ. අසනීප වලට මේ හෙන්රි සහජ වෙන්නේ. හරි? ඊට පස්සේ අපි මේ පැත්තට එමුකෝ. මම මේ නිකන් මගේ ඔළුවේ තියෙන ඒවා උගන්වන්නේ අදවනේ. ඒ කියන්නේ මම පොතක්වත් ගත්තේ නැහැ. මොකද පාර තියරි කරන්නේ හිතනවනේ. එහෙම කරන්නේ. ඕන දේවල් විතරයි. හරිද? දැන් අපි දන්නා තරණ යන කන්දක්. මේ කන්ද කොහොමද හිතාගන්නේ? දැන් ගොඩක් අය මේක මතකෙත් මම කියලා දීපු විදිහට. පස්සේ ජොයින් වෙච්ච හතර පහකුත් ඉන්නවනේ. කවන්නේ කියන්නේ. හරි. දැන් ඕක නිතරණයක් කියන්නේ ඕක කන්දක් කියලා කොහොමද හිතාගන්නේ? කන්ද මෙහෙට ගියොත් කන්දක්. හැබැයි ඔයා මේ පැත්තට බැලුවොත් අන්න යකෝ මේ පල්ලමක්. හරිද? ඔන්න ඒ ප්‍රශ්නෙට මම විසඳුම දුන්නා. ඔක ගොඩක් අය මේ වරද්ද ගන්න පන්තිවල මේ පන්තිවල ගොඩක් අය වරද්ද ගන්න මේ තැන. ඒ වගේම තමයි ගොඩක් පන්තිවල ඔක හරියට කියන්නෙත් නැති තැන. හරිද? එයාලත් නිකන් ඔය අදින්නම් වාලේ අදිනවා ළමයිට කියන්නේ කොහොමද මේ කන්දක්ද කියලා අඳුර ගන්න කියලා. හරිද? දැන් අපි දන්නවා කාලය යන්නේ කොහෙද? කාලය නිතරම ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ මෙතන එක තප්පරේ ගියන් පස්සේ ආයි මෙතන තප්පර දෙකකින් ගිය පස්සේ ආයි ඊළඟ තප්පරේ මෙහෙට එන්නේ නැහැ නේද? මුන් දිගට ඉස්සරහට යන්නේ. මෙයා මෙහෙට යන්නේ. මෙයා මෙතනින් යනවා 3ට. මෙයා මෙහින් යනවා 4ට. එහෙමනේ. ওই කාලය යන පැත්තට තමයි මිනිහව ගමන් කරවන්න ඕන. ඒ කියන්නේ කාලය අක්ෂය පැත්තට කකුල් දෙක දාලා ඒක තමයි හිතාගන්න මේක තමයි පොළව කියලා. මේකේ ගුරුත්වයක් තියෙනවා. ඒ කියන්නේ නිතරම මුගේ පැත්තට තමයි ගුරුත්වයක් තියෙනවා කියලා නිකන් හිතාගන්න. හරි? නිතරම මුගේ පැත්තට තමයි ඒකට කකුල් දෙක තියෙන්නේ. දැන් අපි ගුරුත්වය පොළවේ තියෙන දැන් පොළව පැත්තට කකුල් දෙක තියෙන්නේ. දැන් කාගේ හරි හත පැත්තට කකුල් දෙක තියලා අන්තික බිම තියන ගන්න ඌතයෙන් පටල ගන්න මේක. හරිද? එහෙම එකක් නෑ කියලා හිතනවා. ඔක්කොගෙම පොළවේ කකුල් දෙක තියෙයි කියලා හිතනවා. හරි? දැන් ඒතකොට ගන්න මේකනේ මොකේ ගමන් මාර්ගේ මේ මිනිහේ ගමන් මාර්ගය හරිද මිනිහව තිබ්බා කාලයක්ෂය පැත්තට කකුල් දෙක දාලා හරිද දැන් මිනිහා මෙහෙක් කළ බස්සන්න එපා මේක ඇතුළේ හොඳ පාරුට ඇවිද ගන්න බැරි වෙනවනේ ඉර වෙලා වගේනේ ඌගේ පාර තමයි ඔය උඩ තියෙන්නේ හරිද පාර දිගේ යවුවාම ඇති උඩ අතවරණම් කරන්න එපා ඔය මිනිහට හරිද දැන් මු කාලය යන පැත්තට යවන්නේ ඒ කියන්නේ කාලය යන ඉස්සරහට මු අඩියක් තියන්න කාලයක්ෂය දිගේ ඉස්සරහට යන්නේ මේ පේන එතකොට මොකද වෙන්නේ මේ ඛණ්ඩක යන්නේ හරිද? ඒ කියන්නේ මේ ඇවිල්ලා තරණය ඊළඟට.
ඕක මන්දරයක් කියලා දෙන්නම් කොහොමද? අද පොඩක් ස්පීඩ් වැඩි වගේ ඇති ස්පීඩ් වැඩි වෙන එකක් නැහැ. මොකද මේ ඔක්කොම මම කියලා දීපොනේ කරන්නේ. හරිද? දැන් එතකොට මෙතන යනවා V මෙතන යනවා T. ඇන්ද උන මන්දරයක්. මන්දරයක් නම් පල්ලම. හරිද? පන්දක් නම් තරණයක් මන්දරයක් නම් පල්ලමක්. දැන් ඉස්සෙල්ල තර්කම තමයි තියෙන්නේ තනිකර. කොහොමද මිනිහා තියන්නේ? මිනිහා කාලයක්ෂයට තියලා කාලයක්ෂය පැත්තට කකුල් දෙක දාලා මිනිහව ওই පාර උඩ තියලා ඌ ඇවිද්දනවා කාලේ යන පැත්තට. එහෙනම් මොන මිනිහව තිබ්බා කාලයක්ෂය පැත්තට කකුල් දෙක දිග මේ කකුල් දෙක තියෙන කාලයක්ෂය පැත්තට. හරිද? මිනිහා ඇවිද්දුවා කාලේ යන පැත්තට. කාලේ යන ඉස්සරහට ඒක මිනිහා යනවා මෙහෙට. මූ කොහෙද යන්නේ මේ? මූ ජෙට් එක ගිහලා මේ පල්ලමකට යන්නේ. එහෙනම් මේක ඇවිල්ලා මන්දරයක්. හරිද? දැන් අනිත් පැත්තට හිතුවොත් එහෙම දැන් කට්ටිය රින පැත්තට ඉතින් සර් රින පැත්තට වර්ධිනවනේ අන්න මෙහෙම සීන් එකක් ඇති. බලමු. දැන් රින පැත්ත හරිද? රින පැත්තේ කොහොම රේඛාවක් තිබ්බොත් එළියට දාන්න තියෙන්නේ. හරිද? අනිත් දේ තමයි මේ ප්‍රවේගකාල පස්තාර අඳිද්දි මේ පැත්ත ලොකුවට අඳින්න එපා හොඳේ. මොකද කාලය බං රින වෙන්නේ නැහැ නේ. මේක රින පැත්තට එන්න හේතුවක් ඇත්තෙම නැහැ නේ. කාලය රින වෙන්නේ නැහැ නේ කවදාවත්. ඒ හින්දා ওই පැත්ත අඳින්න නැතුව තිබ්බොත් ඒක වඩාත් හොඳයි. වැරදි දාන එකක් නෑ. හැබැයි ලකුණු කරන්න යන්න එපා හොඳේ. මෙහෙම චුට්ටක් පැනලා තිබ්බට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේෂා රින එක රින දෙක අන්න එතකොට නම් දන්නා මේ ට්‍රැක පැනපු එකෙක් තමයි මේක හදලා තියෙන්නේ කියලා ලකුණු 5ක් 10ක් හරි අඩු වෙයි. හරිද? මොකද කාලේ රිනවා ලකුණු කරන්න එපා. හරිද? එහෙම ලකුණු කරත් ඉතින් වැරදි වැරදි කියලා ලකුණු අඩු නොකර ඉන්න පුළුවන්. ඒක ඉතින් බලන එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවනේ. නිකන් ඉතින් රිස්ක් එකක් ගන්න ඕනේ. මේ පැත්ත මාක් නොකර තියන්න. ඔයා ඇන්දට කමන්නේ මාක් නොකර තියන්න. හරිද? මහලුකුවට ඉතින් ඔහොම කරලා දින්න එපා. පොලේ භාගයක් විතර. හරිද? මොකද ওই පැත්තට කිසිම වෙලාවක ප්‍රස්තාර කැලක් එන්නේ නැහැ. ඒකයි. හරිද? දැන් ඉස්සෙල්ලා මම කිව්වේ මොකද්ද? මිනිහා අන්තිමේ කිව්වා කාලයක්ෂය පැත්තට කකුල් දෙක දාලා. දැන් කාලයක්ෂය කොහෙද තියෙන්නේ? ඔන්න ඕව වර්ධගත තමයි හොම්බට අනින්නේ. හරිද? මම කියන තරගේ අනිත් පැත්ත ගහනවා සමහර අය. දැන් මම ගෝ කාලයක්ෂය පැත්තට කකුල් දෙක දාලා ඇදපන් කියලා මිනිහාව. කොහොමද අදින්නේ? කාලයක්ෂය පිටින්නේ මම උඩ පැත්තට නේද? මිනිහා අදින්න නම් මේ පැත්තට. ඇයි මං කියන්නේ ගුරුත්වයක් තියෙනවා කියලා හිතන්නේ කියලා කාලයක්ෂය. පොළොව ඔහොම හිතන්නේ කියලා. හරිද? එහෙනම් දැන් දන්නවා ගුරුත්වය අනුව මිනිහා කකුල් දෙක තියෙනවා. මේ පැත්තට කාලය යන පැත්තට කාලය යන ඉස්සරහට මිනිහා වැහිද්දනවා. දැන් මේක දිහා බැලුවොත් ඔයාලට නම් ওই රූපේ අනිත් පැත්ත ගහලා බලන්නකෝ. එන්න එන්න මෙයා පල්ලෙහා මට්ටමකට කකුල තියන්නේ. ඒ කියන්නේ මෙයා මේ යන්නේ පල්ලමක. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා මොකක්ද? මේ මන්දනයක්. දින පැත්තේ මන්දනයක්. හරිද? එතකොට දැන් මේ රේඛාව ධන පැත්තට આવත් මොකද වෙන්නේ? ධන පැත්තට තරණයක්. හරිද? දින පැත්තේ මන්දනය කියන්නේ ධන පැත්තේ තරණයක්. වටේ හිතා ගන්න කරනවා ওই වගේ මිනිහව නිකන් ඇඳලා හිතා ගන්න. හරිද? ඒ කියන්නේ පෑන් වලින් ලොකුවට මිනිස්සු ඇඳලා පස්තාරේ බයිලක දාන් කෙලලා ඉන්න එපා. හොඳේ ඔන්න චූටි පැන්සලක් අරන් ගිහිල්ලා ඇඳලා මකල දාලා එහෙම සීන් එකක් දාගන්න. පෑන් අරගෙන නම් අඳින්න එපා. හරිද? පරිවිදිතුව. බලනුන්ගේ රැකපනේ නෑ. ඒ කියන්නේ ඕවා බලන්නේ ඇවිල්ලා නාගේ ඩයල්නේ. හරිද? උන් දන්නේ තියරි විතරයි. උන් බලනවා මේ මොකද්ද කරලා තියෙන්නේ මේ මොකද්ද කරලා තියෙන්නේ අන්න එහෙම සීන් එකක් එයි. හරිද? අර ගොඩක් අය ඒ කියන්නේ හොඳ මානසිකත් ඒ කියන්නේ අර තියරි අවබෝධයෙන් පේපර් බලන සෙට් එකත් ඇත්තටම අඩුයි. හරිද? ඔය ඉස්කෝල වල මිත්ලමනේ ඒවා බලන්න ගිහින්. ඒ නිසා ටුට්ටක් මේ පැන්සල් පාවිච්චි කරන්න ඔය වගේ වැඩ කරනවා නම් දැන් එකපාරින් ඒක මතකයි නම් ප්‍රශ්නයක් නෑ. දැන් රින පැත්තට අනිත් පැත්තට රේඛාවක් આવොත් අපි හිතමු. ඒ කියන්නේ මේ පැත්තට ඒ මොකක්ද? අර වැඩේම කරලා බලන්න මිනිහා මැද. හරිද? මිනිහා ඇඳලා කාලය යන ඉස්සරහට මිනිහා යන ඉස්සරහට. කොහෙද යන්නේ මෙයා? මෙයා කන්දක යන්නේ ඇයි? මේ මෙයාගේ පාරනේ. හරිද? ඔළුව පැත්තට මෙහෙට වැටෙන්නේ නැහැ මොහොත. එල්ලිලා ඉන්නේ වැටෙනවා වැටෙන්නේ නැහැ. ඇයි? මේකේ ගුරුත්වය තියෙන්නේ දැන් පෘථිවිය ගත්තොත් මේ යටපැත්තේ රටවල් තියෙනවා. ඉතින් මිනිස්සු ඒකනේ අපි හොමින් නැහැ කියලා නිකන් මවා ගන්නවා ගුරුත්වයෙන් හින්දා. හරිද? වැටෙන්නේ නැහැ. මොකෝ කවුරුත් ආරංචි වෙලා නැහැ නිව්ස් වලත් ගිහින් නැහැ නේ පෘථිවිය පල්ලෙහාට වැටිලා කියලා යටපැත්තේ ඉන්නේ. ඒකින්ද මේ ඒ වේදවල හිතන්න එපා. මම මේ මතක තියාගන්න ලේසියෙන් තමයි බයිලා කියන්නේ. හොඳ ඉච්චර හිතන්න එපා. මතක තියාගන්න පුළුවන් වෙන්න විතරයි කියන්නේ. හරි? හරිද? ඊළඟට ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගයක් නම් අපි දන්නවා මොකක්ද තියෙන්නේ? මෙහෙම රේඛාවක් තියෙන්නේ. ඇයි? ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ ප්‍රවේග එකයි. ඒ නමේම තේරුම තියෙනවා. ඒ හින්දා ඔබ බය වෙන්න එපා. ඒකාකාර ප්‍රවේගය. ප්‍රවේගය එකයි. ඒ කියන්නේ මෙතන ප්‍රවේගය 10යි නම් මේ තප්පරෙත් 10යි, මෙතෙන්දිත් 10යි, මෙතෙන්දිත් 10යි, මෙතෙන්දිත් 10යි. ඒකාකාරයි. එකම විදියයි. හරිද? ඒ වගේ අර්ථයක තියෙන්නේ. ඒ හින්දා පටල ගන්න දෙයක් නැහැ. දැන් මොකද රින පැත්තේ ආවත් ඉතින් රින පැත්තට ඒකාකාර ප්‍රවේගයක්. එච්චර ඒක ඉතින් හිතන්න දෙයක් නැහැ. හොඳ රින පැත්තේ ආවත් උහුම රින පැත්තේ ඒකාකාර ප්‍රවේගයක්. මේ පස්තාර කැලේ මේ රින පැත්තට දාන්න එපා හොඳේ. මම දැම්මට ඔයාලා දාන්න එපා. ඔයාලා මට වඩා දන්නවනේ. හරිද? දාන්න එපා. මොකද රින පැත්තට පස්තාර එන්නේ නැහැ නේ. හරිද?
එතකොට මෙතන ඍණ පහ නම් හැමතැනදීම ඍණ පහයි. හරිද? ඕක තමයි ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ. ඕකට මතක තියාගන්න ලේසියි. ඊට පස්සේ නිශ්චලතාව. දැන් ළඟ මෙතන හිටියනම් මම ප්‍රශ්න අහලා මම අනිවාර්යයෙන් මැරෙනවද මගෙන් හරිද? මේ කරපු දේවල්. ඒකට තද වෙනවට ඇත්තම වගේ ඒක ළමයි වෙලාවට නැත් දිනකට රෙකෝඩ් එකක් වෙන වෙලාවට හරි. මේ නිශ්චලතාවය කියන්නේ ඒකෙත් වචනියම තියෙනවනේ. ඒ කියන්නේ නිශ්චලතාවය. නිශ්චල මේක ඔන්න ඔක තමයි නිශ්චලතාවය. ඕකද බං නිශ්චලතාවය. ඇයි? නිශ්චලතාවය හරි බිඳුව හරි ඔය පොයින්ට් එක ලස්සන ලකුණු කරලා තියෙනවා නිකන් මේ උපල්ලපයක් වගේ. හරිද? ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රවේගයට හරි. කාලයට හරිද? දැන් නිශ්චලයි කියන්නේ කෙලින්ම දැන් අපි හිතමු නිශ්චලයි කියලා ඔල්ලෝසේ බැටරිය ගලන දැම්මයි කියලා ඒක නිශ්චලයක්ද? කාය යන්නේ නැද්ද? දැන් ගෙදර ඉන්න වෙලාව කොහොමද ඔල්ලෝසේ බැටරිය ගලන බලන්න දවල් රැ වෙන්නේ නැද්ද කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔල්ලෝසේ නැවතුනේ කියලා නෑනේ කාලය ගමන් කරනවා. හරිද? නිතරම උදේ දවල් රැ වෙනවා. ඔය උදේ වරු ඔල්ලෝසේ බැටරිය ගලුවේ කියලා ඔට රැ නොවි තින්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මොකද්ද? ප්‍රවේගය මේ ප්‍රවේගය නිශ්චලයි. ප්‍රවේගය බිඳුවයි. හැබැයි කාලය ගමන් කරනවා. එහෙනම් කාලය ගමන් කරනවා. ඔන්න ඕක තමයි නිශ්චලතාවය. හරිද? මම හිතනවා එදාට තද පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද මම ඕනම ටික විතරයි කියන්නේ. දැන් පන්තියේ ඕනම ටික විතරයි කරන්නේ. ඒකට මේකේ වෙල ඩබල් එකේ ඕනම ටික විතරයි මෙතන කරන්නේ. හරිද? ඊළඟට ඊළඟට අපි බලමු ඔය තියෙන අගයන් ටික. තරණය ගන්න කොහොමද? දැන් ඔය ඕනම රේඛාවක් ඕනම ආනත රේඛාවක් කියන තරණ මණ්ඩල රේඛාවක් කාලයේ අක්ෂයත් එක්ක හදන කෝණයේ tan අගයෙන් එනවා ත්වරණය හෝ මන්දනය. ඔය ඕනේකට පොඩි වෙන්නේ මම ඉතින් වැඩි කියන්නේ ඔය කරානේ අපි. එතන අලුත්ම ළමයිට කියලා දෙන්නේ නැහැ නේ. හරිද? ඒතකොට මේකේ කාලයේ අක්ෂයත් එක්ක හදන කෝණය හරි එනවා මන්දනය. ඒ කියන්නේ tan අගයෙන් හිට බෑ මං කියන්නේ ත්වරණය හෝ මන්දනය. ආනත රේඛාවේ tan අගයෙන් එන්නේ ත්වරණය හෝ මන්දනය. හරිද? ඒකෙන් තියෙන ආනතයත් එක්කව බලා ගන්න ඕනේ. නැත්තම් රීනද කියලා දැන් තරණය රීන වෙන්න ඕන. එහෙම එකක් ඕන නැහැ. හරිද? අපි ආනත රේඛාව දන්නවනේ. ආනත රේඛාවෙන් දන්නවනේ මේ රේඛාව විල මන්දන රේඛාවද තරණ රේඛාවද කියලා. අර මිනිහව දාලා හිතා ගන්න පුළුවන් නේ. එහෙම වුණාන් පස්සේ වෙනම ආයි හිතන්න ඕනේ නැහැ. මේතන තරණයක් මෙතන රීන වෙන්න ඕනේ. එහෙම බයිල ඕනේ නැහැ. හරිද? තරණයාගේ හරි මන්දනයාගේ හරි ඕන්න ඔයා කෙලින්ම අගේ හොයලා තියන්න මන්දනය මෙච්චරයි කියලා. හරිද? මන්දනය මෙච්චරයි කියුවා පස්සේ ආයෙ ඍණ කතන්දර ඕනේ නැහැ. මොකද මන්දනය කියන්නේ මන්දනය. හරිද? ඍණ තරණය සමානයි මන්දනය. ඉතින් මන්දනයගේ කෙලින්ම අපි ධන විද්‍යාවට දැම්මන් පස්සේ ආයෙ ඍණ කතන්දර ඕනේ නැහැ. හරිද? ඒකත් හරි. ඊළඟට ওই ප්‍රස්තාරවල වර්ගඵල වලින් ඒක ගමු. මේ වර්ගඵල වලින් එනවා විස්ථාපනය. කාලයේ අක්ෂයත් එක්ක හදන වර්ගඵල. හරිද? කාලයේ අක්ෂයේ එක්ක හදන වර්ගඵල වලින් එනවා විස්ථාපනය. හරිද? මම මේ විස්ථාපනය කියන්නේ ඇයි? ඒක මම ඊළඟට කියන්නේ. ඉස්සරහ පියවරේදී කියන්න. හරිද? මට යන්නද වර්ගඵලෙන් එනවා විස්ථාපනය. ඊගාට මට මේක ටයිම් එක බලා ගන්න බෑ. නැත්නම් මට වෙලාවට නවත්තන්න තිබ්බා. කමන්නේ. කොහොම හරි බලන්න හොඳේ. පටන් ගන්න කරමු තා. ඊළඟට කොහොමද ප්‍රේකාල පස්සට දෙන්න මෙතන ගොඩක් තීර මතක් කරන් තියෙන මට මතකයි හිටියට ඒ වගේ පාඩම්කට දින ඕක විතරයි. හරි. වැඩි කතාවක් නැහැ නේ. හරි පටන් ගමු. හරිද? ඊළඟට ඊළඟට මොකද අපිට හම්බෙන්නේ? හරි. ඊළඟට දැන් ඔයාලට ඔන්න දැන් තියරි ටික මම ටංකල් ස්පීඩ් එක මතක් කරා. ඊළඟට ඔයාලට හම්බ වෙනවා ගාන. හරිද? ওই ගාන දීපු ගමන් මොකද කරන්නේ? චෙනිම මතක් කරගන්න. ගාන දීපු ගමන් ඔයාලා බෝල ගෙඩිය ඇඳලා ඩොට් ඇඳලා මොනවා හරි මගුල් ඇඳලා පෙට්ටිය හරි ඇඳලා ඕක කරගන්න. එක පෙට්ටිය ඇඳලා එක බෝල ඇඳලා මොනවා හරි මගුලක් ඇඳලා අපි ගාන රූපයකට ගන්නවා. පළවෙනි වැඩේ ඒක. මොකද රූපي දිහා බලන් තමයි අපි ඔක්කොම වැඩ කරන්නේ. හරිද? ගාන කියවන්නේ නැහැ. ගාන කියවිට ට්‍රැක බලනවානේ. ඒකින්ද රූපේ බලන් තමයි වැඩේ කරගන්නේ. හරිද? ඒ හින්දා දැන් සමහර ගණන් වල මේ කාලය සමානයි බිඳුව තැන කියන්න නැති වෙන්න පුළුවන්. හරිද? කෙලින්ම මෙතන ප්‍රවේගකින් පටන් ගන්න පුළුවන්. නැත්නම් බිඳුවෙන් පටන් ගන්න පුළුවන් ප්‍රවේගය. හරිද? ඒක v සමානයි v නැත්නම් v සමානයි බිඳුව. ඔන්නෝම පටන් ගන්න පුළුවන්. හරිද? සමහර දැන්වල මේ කාලය සමානයි බිඳුවේදී කියන එක නොදී ඉන්න පුළුවන්. කාලය සමානයි බිඳුවේදී කියන එක දුන්නේ නැහැ කියලා අපිට වැඩක් නැහැ. හරිද? ওই ගානේ හම්බෙන ගාන මෙහෙම කියවන් යනකොට කියනවනේ එක්ක බසයක් බිඳුව ප්‍රවේගයෙන් ආරම්භා ඔන්න ඔක තමයි ඔයාලට හම්බෙන්නේ පළවෙනිම දත්තය. හරිද? ඒක තමයි මම කියන්නේ රූපය ඇඳ ගන්න. රූපය ඇඳ ගන්නකොට අපිට හම්බෙලා තියෙන පළවෙනිම දත්තේ තියෙනවනේ. එයා අපි ගන්නවා t සමානයි බිඳුවේදී තමයි
ඕක අපි ගන්න කියලා. හරිද? එහෙම තමයි අඳින්නේ. හොඳ කාලය බිඳුවේදී කියලා දුන්නේ නැtei කියලා අපිට ප්‍රශ්නයක් නෑ. පළවෙනියෙන්ම හම්බෙන දත්තේ පටන් ගන්න ටී තමයි බිඳුවේදී කියලා අපි හිතා ගන්න. ඊට පස්සේ කියන්න පුළුවන් තවත් තප්පර 20ක් ගිහින් කාර්යයක් ගැන පාර අපි දන්නවා. තවත් තප්පර 20ක් ගිහින් කාර් එකක් ගැන කියනවා. හරිද? ඔන්න මේ විදිහට තමයි රූපේ ලස්සන නගන්න ඕන. මම ඕගන වැඩි කියලා දෙන්නේ නැහැ. මොකද මේක ඇලි ස්පීඩ් එකේ කරන වැඩන්නේ. ඔය තියරිනේ තනි කර. ඒක මම වැඩි කියන්නේ නැහැ. මොකද මම හිතනවා දැන් වල පේපර් වල දීලා ඔක්කොම මොකද කරලා ප්‍රොජෙක්ට් කරලා පස්සාර නතින් සීන් එකකින් ඉන්නේ. හරිද? ඒ හින්දා ඔයිට හැර මම කියන්නේ නැහැ රූපේ වල ඇඳ ගන්න ඕන. හරි? ඊළඟට මම වැදගත් කැලේ කියන්නම්. ගොඩක් මම වරද්ද ගන්න තැනත් ප්‍රස්තාරි ධන පැත්තේ අඳින්නේ කොයි වෙලාවද? ඍණ පැත්තේ අඳින්නේ කොයි වෙලාවද කියලා. හරිද? ඒකට මම කියන්නේ මෙහෙමයි. මුලින්ම t සමානයි බිඳුවේදී අංචුව ගමන් කරන දිශාව තියෙනවා අපි හිතනවා මේ පැත්තට යන්න. හරිද? මේ පැත්තට යන්නේ කොහොමද ගන්න බිඳුවෙන් පටන්ගෙන තරණයෙන් ගිහිල්ලා ප්‍රවේගකින් ගිහිල්ලා ආයි ඍණතරණකින් ගිහිල්ලා ඒකට මන්දනකින් ගිහිල්ලා ආයි බිඳුව වෙලා ඔයාලට ඍණතරණයක් වගේ අවුල් නම් ඔයා කෙලින්ම දාගන්න මන්දනේ අනිත් පැත්තට. මේ පැත්තට ඉස්සර දාන්න ප්‍රශ්නයක් නැහැ. ආයි බිඳුව වෙලා. හරිද? අපි ওই මුලින් හොඳට අහගන්න ඕනේ දැන් නිදාගෙන ඉඳලා වෙන ඇද්දක කියලා වැඩි වැඩි ඔහොම බලන් ඉන්න කණික නාකි ආච්චි කෙනෙක් වගේ හරිද හොඳට අවධානයෙන් බලාගෙන මම හිතනවා මේ සෙෂන් එකේ එපා වෙන හේතුත් නැහැ කියලා ඔයාලට හරි එතකොට දැන් එතකොට අපි දන්නවා මේකේ පටන් ගන්න පැත්ත තියෙනවානේ කාලයේ බිඳුව ඉඳලා මුලින් පටන් ගන්න තැන හරිද මුලින් පටන් ගන්න වස්තු දැන් මේක මුලින්ද මේ බසයක් ගැන නම් මුලින්ම කිව්වේ ගාන කියවෙනකොට මුලින්ම අහුවෙන්නේ බසයක් ගැන නම් බසයකට වෙන දේ නම් මුලින්ම කියන්නේ හරිද මුලින්ම වෙන දේ හරි දෙකේ මුලින් වෙන දේ දෙකට වර්ණ ප්‍රශ්නයක් කරනවා එයාට වැඩලා හොඳයි මාකින් එකේ එන විදිහට උත්තර ලියුවොත් ලේසියිනේ හරිද මුලින් කියන්නේ බස්සේ ප්‍රවේගයේ බිඳුවෙන් පටන් ගෙන අන්න එහෙම සීන් එකකට නම් මුලින් කියන්නේ අපි ගන්නවා ඔය මුලින් ගියපු දිශාව ධන මුලින් කිව්ව එක ගියපු දිශාව ධන හරිද ඊට පස්සේ අපි හිතමු දැන් මුලින් බස්සේ බිඳුවෙන් පටන් ගෙන එහෙට යනවා කියලා හරිද ඊට පස්සේ කියනවා කාර් එකක් බින්දුවෙන් පටන් ගෙන අනිත් පැත්තට යනවා කියලා. අන්න දිශා දෙක මාරු වුණානේ. එහෙනම් මේ පැත්ත ධන නම් එහෙනම් අපි ගන්නවා මේ දිශාව ඍණ. කාලයේ බින්දුවෙන් අර පැත්ත ධන මේ පැත්ත ඍණ. හරිද? කාලයේ ඍණ වෙන්නේ නැහැ. කාලය ඒකයි දැන් උදාහරණයකට හිතන්නකො අපිට පුළුවන් නේ ඕනම් වෛද්‍යයක් අරගෙන ඔහොම දෙපැත්තට යන්න එකම වෙලාවෙදී. ඒතකොට කාලයේ ඍණ වෙනවා කියලා මොකලක් නැහැනේ. හරිද? හරි. එතකොට දැන් කාලයේ ඍණ වෙන්න බැරි නම් මොකද්ද මෙතන ඍණ වෙන්නේ? ඍණ වෙන්නේ ප්‍රවේගය. ප්‍රවේගය කියන්නේ දෛශකයක්. එතකොට අපි ගන්නවා මොකද්ද? මේ කොටස එන්නේ ඍණ පැත්තේ මොකද ඍණ පැත්තටනේ යන්නේ ඍණ පැත්තේ මේ කොටස එන්නේ ධන පැත්තේ කියන්නේ ওই දම් පාට එක අඳින්න ධන පැත්තේ එතකොට කළු පාට එක අඳිනවා ඍණ පැත්තේ ඔන්න ඔහොම තමයි ප්‍රස්තාරය ධන ඍණ මාරු වෙන්නේ දැන් ඕක ඇවිල්ලා එකම වස්තුවකට නෙමෙයි හරිද ඒ කියන්නේ පළවෙනි වස්තුව ගමන් කරන දිශාවට විරුද්ධව යන හැම එකක්ම ඍණ පැත්තේ දැන් අපි හිතමු බිඳුවේදී පළවෙනි වස්තුව මෙහෙට ගිහිල්ලා ආයි ටිකකින් හැරිලා මෙහෙට එනවා දැන් මම කරේ මුලින් යන පැත්ත ධන කියන. ඒකට මේ පැත්ත ධන ගන්න මේ එන පැත්ත ඍණ. දිශාව මාරු වෙලානේ ඍණ. හරිද? හොඳට මතක තියාගන්න මම මේකේ ධන හොඳටම කියලා දුන්නා. යන පැත්ත විතරයි ධන. යන පැත්ත විතරයි. යූ හැරුණයි කියලා ඌ හැරුණා කියලා ධන පැත්ත ආය අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. මුලින් ගමන් කරන පැත්ත මුලින් රෝදේ චුට්ටක් හරි කැරගෙන නැත්නම් අඩිය තියෙන පැත්ත ධන දිශාව. හරිද? ඊට විරුද්ධව එන හැම මගුලක්ම ඍණ. දැන් මේ පැත්ත ධන නම් මේ දන්නා මෙහෙට එන හැම එකක්ම ඍණ. දැන් අතන මේ පස්තාරෙත් මොකද වෙන්නේ? එකම රූපේ වුණාට මුල් ටික මෙන්න මේ ටික ඇඳනවා මේ පැත්තේ. ඉතින් හැරිලෙනවා මගුල මෙගත්තේ. ඔක නේද මොන කොහම හරි ඔහොම එනවා. ඉතුරු ටික එනවා මේ පැත්තේ. ඉතුරු ටික ආයි මෙහෙන් පටන් ගන්න නැහැ. හොඳේ මොකද මූ මෙතෙන්ට වෙනකන් ගිහිල්ලිවිලා ආයි කාලය හරහා මෙතෙන්ට කාලය ඇවිල්ලා ආයි මෙහෙන් එන්නේ නැහනේ. මූ ගවනන්න මෙතෙන්ට හැරෙන පොයින්ට් එකේ ඉඳලා තමයි ආයි ඉස්සරහට යන්නේ කාලයත් එක්ක. හරිද? කාලෙත් එක්ක ආයි ඉස්සරහට යන්නේ. හරිද? ඒව උලක් නෑනේ. හරි. ඊළඟට අන්තිම කැලපරේට් කරලා පස්සවල තින් පොයින්ට් එක. හරිද? ප්‍රොජෙක්ට් කාලේ පස්සවල දැන් මම කියුණේ අර වර්ගඵල වලින් එන එක විස්ථාපනය කියලා හිතා ගන්න කියලා. ඒ මේකයි මම කිව්වේ. දැන් අපි හිතමු මෙතන ඇවිල්ලා ඔන්න හොම්වර්ක් කර එකක් තියෙන ප්‍රස්තාවය. හරිද? ඊට පස්සේ මොගේම ආයි මෙහෙම ඇවිල්ලා ඔන්න හොම්වර්ක් කර තියෙන ප්‍රස්තාව කැලලක්.
දැන් දන්නවා මේවෙන් එන්නේ විස්ථාපනය කියලා හිතාගන්න. ඒ කියන්නේ මෙතන එන්නේ ධනාගයක් නේ. මෙතන එන්නේ ඍණාගයක්. දැන් ওই අගයන් ආදේශ කළාම තමයි ඔයාලා ගොඩක් වෙලාවට ගාන හදන්නේ. ඒක මොකද එහෙම මතක තියාගන්න. පස්චාරිතින අගයන් මේ විදිහටම ආදේශ කරන්න ලකුණුත් එක්ක. හරිද? එතකොට මේකේ වර්ගඵලය එකතු කරාම මොකද වෙන්නේ? ආ මොකද වෙන්නේ? මෙතන ඍණක් තියෙන හින්දා මේ උස ඍණ 5 කියලා ගන්නකොට ඍණ 5 කියලා ගත්තොත් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද වෙන්නේ? වර්ගඵලය ඍණාගයක් එන්නේ. එතකොට මේකේ වර්ගඵලය ඒකේ ඔක්කොම දැනන්නේ කාලය කොහොමද ධන අතනක් ධන. එහෙනම් මේකේ ධනාගයක් එන්නේ. ওই දෙක එකතු කරොත් මොකද වෙන්නේ? ওই දෙක එකතු කරොත් වෙන්නේ යට රතුපස්තරේ උඩ එකෙන් අඩු වෙනවා. දැන් මේකේ නගයෙන් මේක අඩු වෙනවා. ඒ කියන්නේ විස්ථාපනයක දැන් ওই පස්තරට අඩුවයි මොකක්ද වෙලා තියෙන්නේ? මෙහෙම පටන්ගෙන මම මෙහෙම ගිහිල්ලා ආයි හැරිලා ආපු අවස්ථාවනේ තියෙන්නේ. මේ හරිය නැවතිලා. හරිද? දැන් ඕක අඩු වෙනවා කියන්නේ මොකද්ද? මේ කෑල්ලෙන් මේ කෑල්ල අඩු වෙලා. එතකොට ඉතුරු වෙලා තියෙන අපිට මේ කෑල්ල මේ මොකක්ද කියන්නේ? ඔය කියන්නේ විස්ථාපනයනේ. වස්තුව පටන් ගන්න තැන ඉඳලා නැවතිච්ච තැන ඉඳලා කිටිම දුරන විස්ථාපනය කියන්නේ. ඒ කියන්නේ ඔන්න ඕක තමයි තියෙන්නේ. හරිද? ඒකයි මම කිව්වේ ওই ලකුණු පිටින් ආදේශ කරොත් එහෙම අපිට එන්නේ විස්ථාපනය. හරිද? ඒතකොට දුර හොයන්න ඕන නම් මොකද කරන්නේ? ওই ධන ඍණ කතන්දර අමතක කරලා ওই ප්‍රස්ථාර දෙක එකතු කරන්න තමයි තියෙන්නේ. හරිද? දැන් කාට හරි ඕක ඕන අවුලක් කරගන්න නැතුව කෙලින්ම ගන්න පුළුවන්. දැන් දුරක් කියලා ගන්න ඕනේ. මේ පැත්තට එන එකක් දුරක්. මෙහෙට යන එකක් දුරක්. එහෙනම් අපි ගන්නවා මේකේ වර්ගඵලය මුලින් හොයලා මේකේ වර්ගඵලය පස්සේ හොයලා උන් දෙන්න එකතු කරොත් එනවා සම්පූර්ණ ගියපු දුර. උන් දෙන්න අඩු කරොත් එනවා මෙයාගේ විස්ථාපනය. එච්චරයි. ආයි ලකුණු ඍණ දාන ඒ කතන්දර ඕනේ රූප දිහා බලලා අදහස ඔලුවට ගන්න. හරිද? ඊගාවට මම කිව්වොත් එහෙම තා කියන්නේ තියෙද මෙයා. නෑනේ. හරි ප්‍රයෝග කල්පස්තර වලට ඔච්චර තමයි ඕන වෙන්නේ. ආදායක් කිව්වොත් එහෙනම් දැන් අපිට මෙතන යටපැත්තේ ප්‍රස්ථාර තියෙන්නේ. ප්‍රස්ථාර දෙකක් කියන උඩ පැත්ත එකක් තියෙනවා යටපැත්ත එකක් තියෙනවා. ඒ කියන්නේ වස්තු දෙකක් නේ හලෝ. හරිද? මේ කේල වස්තු දෙකක් නේ තියෙන්නේ. හරිද? එකෙක් එක්ක මෙහෙ ඉඳලා මෙහෙට ගිහලා මෙහෙ ඉඳලා මොනවා බිඳුව ඉඳලා මෙහෙට ගිහලා ඔන්න හිතමුකෝ. හරිද? කොහොම හරි නැත්තම් මෙතන T සමාන බිඳුව ඉන්න පටන් ගෙන ඔහෙට ඇවිල්ලා. කොහොම මොකක් හරි විදියක්. හරිද? ගාන කියනකොට ඔයාලට හරියට නේද නුඹලට කම්මෙන් එකක්. මොනෝමින් වලට අයිඩියා එක දෙන්න එක නේ කරන්නේ. හරිද? කොහොම දුන්නාන් පස්සේ දැන් උඩ එකාගේ වර්ගඵලෙන් එන්නේ දැන් උඩ එකයි යට එකගේ වර්ගඵල තියෙනවා. වස්තු දෙකක් හරිද? වස්තු දෙකක් කියන පස්සේ මුල් දෙන්න අඩු කරලා විස්ථාපනයක් ගන්න පුළුවන්ද කියන්නේ? එහෙම කරන්නේ නැහැ. ඇයි? එකම වස්තුවක නිකන් දැන් මෙතන විස්ථාපනයක් ගන්න නැහැ එහෙම. හරිද? අපි හිතමු මම මෙතෙන්ට තරම් ගිහිල්ලා කලින් ඉඳපු තැනට හරිද? මේ මම පටන් ගන්න තැනට ගිහිල්ලා මම මෙතනින් නැවතිලා. එහෙම නිකන් අදහසක් ගමුකෝ. එහෙම ගත්තොත් එන්නේ මොකද වෙන්නේ? නිතරම අර විදිහට හිතන්නේ. මේ අනු දුර තමයි එන්නේ වර්ගඵලය. ඒ කියන්නේ මේ වර්ගඵලෙන් එන්නේ අරෝ ගියපු දුර. එතකොට මේ යට වර්ගඵලෙන් එන්නේ දෙවෙනි එක ගියපු දුර. ওই දෙක අඩු කරොත් මොකද වෙන්නේ? මේ දුරෙන් රූපෙත් එක්ක බලන්න ඕනේ. පස්තාරේ මෙල්ලෙලින් එක රූප දිහා බලන්න. මේ දුරෙන් මේ දුර අඩු වුණොත් මොකද වෙන්නේ? අරූ පටන් ගත්ත තැනයි මුණ නැවතිච්ච තැන අතර දුර ඉන්නේ. ඔය වගේ ඉතින් ගණන් වල අහන්නේ නැහැ වැඩි. හරිද? ඒ කියන්නේ ගණන් දෙකක් නේ. හරිද? ඒ කියන්නේ එහෙම දෙයක් ඕන උනොත් ඉතින් අපිට ගන්න තේරෙන්නේ නැහැ. මේ රූපය ඇඳලානේ තියෙන්නේ. ඒක මොකද රූපෙත් එක්කම යනවා. රූපය අඳින්නේ නැහැ කියන්නේ ඇප්ලයිඩ් වල ෆිල්ම් වල ගාන ඩවුන්. හරිද? ඇප්ලයිඩ් වල හැම රෙද්දටම මොකක් රූපයක් ගහගන්න පුළුවන්. හරි. එහෙනම් ප්‍රවේග කල්පස්තර වලට ඔච්චරයි තියෙන්නේ. මහා වෙලාවක් ගියාද අපිට මේකට නෑනේ. අපිට ওই ගැම්මට මේක ස්ටොප් කරලා සාචා කියලා toy ගැම්මට කරලා දාන්න හිතනවා මට. කම්මැලි නෑ කියලා හිතනවා කට්ටියට. හරිද? මේක කම්මැලි වගේ නම් කට්ටිය මේ පොඩ ස්පීඩ් එක වැඩි කරගෙන බලන්න. ඒ කියන්නේ එහෙම අර ඉක්මනට ඉවර කරගන්න ඕන නම් වගේ ස්පීඩ් එක ටිකක් පරිපූර්ණ දාගෙන ඇහෙන ගන්නට හොඳ නැත්නම් ස්පීඩ් එක 1000ට විතර දාගෙන බලන්න එපා. සාචා කියලා කරලා දාන්න පටන් ගන්න. සාචාගේ මොහොත ඉරි ගොඩක් නෑ. හරිද? ඔන්න ඒක සාචා. හරිද? සාචාවල තියෙන්නේ දැන් ඔයාලා මුලින්ම දැන් මම තියරි මේකේ කියන්නේ නැහැ. මම මුලින් ගානාවක් මෙහෙම කරාම කියන්නේ මම කියන්නේ. හරිද? ඔන්න දැන් යන සාචාවට ඔයාලට ගාන හම්බෙනවා. ගාන දැක්ක ගමන් මොකද කියන්නේ? අම්මට පිළි වෘත්තයක් නිකන් සාචා තමයි හම්බුනේ දෙන්නම් වැඩි කියලා වෘත්තයක් ඇඳලා ඉවර ඩොට් එක තියාගෙන
බලන් ඉන්නවා දැන් බූරුව වගේ. ඇයි බං ඔක ඇඳේ කියනකො මට. සාචා ගාන දැක්ක ගමන් ඕක ඇඳගත්තේ. ඇඳට කරන්න දෙයක් නැහැ පරමිතෙන්ට මූණ පුද්දාගෙන. රෝම අත්පය ගහලා තියලා. හරි. මොකද ගාන කීයවල ඉන්න ඕන මුලින් හරිද? ගාන කියලා කියන්නේ වෘත්තයකට යනවද මොකද්ද කියලා හිතාගන්නේ ගාන කියවෙන් පස්සේනේ. හරිද? ඒ හින්දා ගාන කියවනවා දත්ත කියන එකනේ සාමාන්‍ය සාචාවල සංකේතය මම කියන්නම්. පාට හරි සාපේක්ෂව. දැන් ඒට සාපේක්ෂව බීහි දෙයක් දෙනවනේ. ඒ කියන්නේ සාපේක්ෂව කියන්නේ ඒ කියන්නේ උට අණුව. ඒ කියන්නේ දැන් අපි ඉන්නවනම් අපිට අණුව අනිත් කෙනාගේ හැසිරීම වගේ එකක් තමයි කියන්නේ. හරිද? ඔයා බයික් එකේ යනවනම් ඔයාට අණුව තවත් කාර් එකක් යන විදිය. ඔයාට පේන හැටි. ඔයා පොළවේ හිටියොත් ඔයාට ඒ විදිහට නෙමෙයි පේන්නේ. හරිද? ඔයාත් යන ගමනේ දැන් බයික් එකේ ඉන්නේ. ඒ හින්දා ඔයාට බයික් එකේ ඉන්න ඔයාට පේන විදිහයි ඔයා පොළවේ ඉන්නකොට ඒ කාර් එක පේන විදිහයි ඔයාට දෙවිදියක්. හරිද? ඒක පොඩ්ඩක් මනෝමයෙන් හිතන්න. මොකද ඒක ප්‍රැක්ටිකලි හිතන්න අපිට හරිම අමාරුයි මේ පෘථුවිය මත ඉන්නකොට ඔය සාපේක්ෂ චලිතය කියන එක. හරිද? මොකද ගස් කොළන් තියෙනවා අරම ගොඩක් දේවල් තියෙනවානේ. එතකොට අපි දන්නවා අපි ගමන් කරනවා කියලා ඕක හරිම ලේසි. අපිට ඒ කියන්නේ කිසිම මේ අවකාශයක් නැතුව නිකන් වාහනයක් විතරක් පේනවනම් අපිට හරි ලේසි ඕක අඳුර මේ ඒ කියන්නේ තේරුම් ගන්න. හරිද? දැන් මේ මත පිටින් නෝට් ටිකක් අමාරුයි. මොකද ගස් කොළන් තියෙනවා පාරේ යන්නේ අපි. හරිද? පාරක් පේනවා අපිට. ඒ හින්දා ටිකක් අමාරුයි. ඒකට මනෝමය හිතුවම් කරගන්න පුළුවන්. හරිද? දැන් ඒකට සාපේක්ෂව B කියන එක මේකේ සංකේතවත් වෙනවා. ප්‍රවේගය ඒට සාපේක්ෂව වෙන A පිටිපස්සේ B ඉස්සරහා. කවුරුවත් Aට සාපේක්ෂව B කියන එක මෙහෙම ලියන්නේ නැහැ. හරිද? මේ සංකේතය වැරදි. මෙන්න මේක තමයි හරි. Aට සාපේක්ෂව B. හරිද? A පිටිපස්සෙන් තියෙන සාපේක්ෂව කියන එක පිටිපස්සේ. හරිද? අනිත් එක තමයි ඉස්සරහට එන පොළොවට සාපේක්ෂව මිනිහා නම් අපි ගන්න පොළොව ගන්න earth කියලා E මිනිහා N. ඒක තමයි පොළොවට සාපේක්ෂව මිනිහා කියලා කියන්නේ. හරිද? ඒක තවලක් නෑනේ. හරි. නියමයි. ඊගාවට අපිට තාගෙනව මොනවද? ගාන හදද්දී ඔයි දෙනවා ප්‍රමාණවත්. ඒ කියන්නේ ගානේ මුල් ටිකම හදන්න යන්න ඔයි ටික ප්‍රමාණවත්. පස්සේ තමයි තව විදියකට අපි හිතන්නේ. හරිද? නැත්නම් ඒකත් කියලා ඉන්නකො. ඒ කියන්නේ සාපේක්ෂ කියන වචනේ වල මෙහෙම තියන් ඉද්දි ගාන ටුට්ටක් ලේසි වෙනවා. ටුට්ටක් මේ අර පොළොරාම මෙහෙම ඇඳලා කරගන්න ටුට්ටක් ලේසි වෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම. ඔයි සාපේක්ෂව කියලා දෙන එක ඔයා නිතරම හිතන්න උට සාපේක්ෂවනේ. උට සාපේක්ෂව කියන්නේ ඌ නිශ්චලයි. ඇයි ඒ? දැන් බයික් එකක මත මිනිහෙක් යනවා බයික් එකේ මම කොහොමද ඉන්නන්නේ හරිද මේ බයික් එකක ගෙන නෙමෙයි හරිද මේ මිනිහා ওই බයික් එකේ පැදගෙන යනකොට මුට පේන තාම මොකද සිද්ධියක් තියෙනවා අපි දන්නේ නැහැ මොකක්ද කියලා හරිද අර මේක හරි කියන්න අමාරු ඒ කියන්නේ උට ඌ යනවා වගේ දැනෙන්නේ නැහැ කියවන්ද ඒක නිකන් මඤ්ඤන්නේ දැන් පෘථිවිය මත ඒකයි මම කිව්වේ ඔක අපිට හිතා ගන්න හරි අමාරු මේ පෘථිවිය මත සිද්ධිත් එක්ක හරිද දැන් බයික් එක යනකොට උට දැනෙන්නේ දූ යනවා කියලා තියෙනවා කැකපයින් කතාවන්නේ එහෙනම් බයික් එක යනවා කියලා දැනෙන්නේ නැත්නම් ඒක එලියක් නෙස්තරනවා හරිද මම ඔක ලස්සන පන්තිදෙන් කියලා දුන්නා හරි මතක ඇති හරිද දැන් මු බයික් එකට සාපේක්ෂව නිශ්චලයි ඒ කියන්නේ මූ බයික් එක උඩ දුවන්නේ නැහැ නේ කොහෙවත් සීට් එක උඩ එහා මෙහා දුවන්නේ එහෙම මොකලක් වෙන්නේ නැහැ නේ හරිද ඒ හින්දා නිතරම හිතන්නේ වැඩි ඕනේ තර්ක ඕනේ කෙලින්ම හිතන්න සාපේක්ෂව කියලා දෙනවනේ මිනිහට සාපේක්ෂව මේ බල්ලෙක් කියලා හිතමුකෝ හරිද මිනිහට සාපේක්ෂව බල්ලයි කියලා දුන්නොත් තියෙන අපි හිතනවා මිනිහා නිශ්චලයි මිනිහා යන්නේ මිනිහාගේ සාපේක්ෂ ප්‍රවේගයේ බිඳුවයි බල්ලගේ ප්‍රවේගය බලනවා අපි හරිද අන්න එහෙම තමයි අපි යන්නේ දැන් බල්ලා මිනිහව කන්න එනවා නම් අපි හිතමු මිනිහා බයික් එකේ යනවා බල්ලා කන්න එනවා මිනිහව අල්ල ගන්න තමයි අපිට මේ ඒ කියන්නේ මිනිහා බල්ලට අල්ල ගන්න මේ කොච්චර කාලයක් යනවද අන්න එහෙම මොකද සිද්ධියක් කියලා හිතමු අපි තියෙන්නේ හරිද එතකොට අපි හිතන්නේ මිනිහා යන්නේ මිනිහා යන්න නැත්නම් බල්ලා කොහෙද එන්න ඕනේ මිනිහව කන්න බල්ලා මෙහෙ දුවල වැඩක් තියෙද මම මිනිහව කන්න හරිද එහෙම වැඩක් නැහැ බල්ලට මොලයක් තියෙනවනේ අපිට වඩා හරිද ඒ හින්දා බල්ලා මොනේ කල්පනා කරලා ඉන්නවා ඌ දන්නවා සාපේක්ෂ චරිතය බල මිනිහා නැවතිලා ඉන්නවනම් බල්ලෙන් මේ පාර දිගේ කිටිම පාර යාට හරිද ඔන්න ඕක තමයි හිතන්නේ දැන් මිනිහයි බල්ලයි දෙකම යනවා කියලා හිතනකොට තවට රූපයක් දෙන්නත් බෑනේ හැබැයි මේක ඇවිල්ලා මොකද්ද මේ ඇවිල්ලා පොළොව මත වෙන සිද්ධිය නෙමෙයි පොළොව මත වෙන සිද්ධිය නෙමෙයි ඔය යන්නේ ඇයි ඒ පොළොව මත නම් බං අපි බයිසිකලේ නිශ්චලයි කියලා ගන්න නෑනේ බයිසිකලේ යනවනේ පොළොව මත මේ පොළොව මත සිද්ධිය නෙමෙයි මේ ගත්තේ මේ ගත්තේ බයිසිකලයේ රාමුව බයිසිකලයේ රාමුව ඒ කියන්නේ
සාපේක්ෂව බයිසිකලයට සාපේක්ෂව වෙන සිද්ධිය තමයි මේ ගත්තේ. හරිද? ඒකයි මම කියන්නේ නිතරම සාපේක්ෂව දෙන එක නිශ්චලයි කියලා හිතන්න. දැන් බයිසිකලයට සාපේක්ෂව කියලා බල්ලගේ දත දුන්නාන් පස්සේ අපිට කෙලින් හිතන්න පුළුවන් බයිසිකල යන්නේ බල්ලා එනවා. හරිද? එහෙම හිතන්නේ. දැන් හැමදේම ඒ කියන්නේ ගානේ ගොඩක් දේවල් දෙන පොළොවට සාපේක්ෂව. හරිද? ඒක අපි හදාගන්න ඉතින් මම ඊළඟට සූත්‍රය කියන්නම්. හරි? දැන් ওই අයිඩියා එක තියාගන්න. මතක තියාගන්න මේ ඇවිල්ලා පොළොව මත සිද්ධිය නෙමෙයි මේ ඇවිල්ලා සාපේක්ෂ සිද්ධිය. බයිසිකලයට සාපේක්ෂ වෙන සිද්ධිය. බයිසිකලයට සාපේක්ෂව කියන්නේ මම කිව්වා වලට බයිසිකලය නිශ්චලයි කියලා හිතන්න. හරිද? එහෙම නැත්නම් සාපේක්ෂ කියන එක ගන්න. බයිසිකලය නිශ්චල නම් බලලා මොකද කරන්නේ? හරිද? හරි ලේසි මේ ගණන් හොඳේ. මේක උන්ට ඒ කියන්නේ ඔයාලා දන්නවා අමාරු නෑ කියලා. ඒකනේ මට අර නිතරම නැගට එන්නේ මෙලොඩියක් දන්නේ නැති එක තු ගන්නවා කියලා තමයි නිතරම උගන්වන්නේ. හරිද? ඒකයි මෙච්චර දේවල් කියන්නේ. හරිද? මේක ඒ කියන්නේ ඔයාලට මිය පුළුවන් ගැන චුට්ටක් ස්පීඩ් එකේ චුට්ටක් ඉස්සරහට යවලා බලන්න. හරි? නේද නෑ. දැන් ඊළඟට සූත්‍රයක් තියෙනවා ඔයාලට මෙහෙම. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය කියලා. ඊට සාපේක්ෂව ඒ කියලා ගන්නකො. කොහොම එකක් තියෙනවා අපිට තවත් සිද්ධියක් මුල් කරගෙන ඕක ලියා ගන්න පුළුවන්. අපි හිතමු සිද්ධි දෙකක් තියෙනවා. A කියලා එකක් තියෙනවා, B කියලා එකක් තියෙනවා, C කියලා තව එකක් තියෙනවා. කොහොමද? ওই සිද්ධි තුන දැන් A ට සාපේක්ෂව B කියන එකනේ අපිට ඕන. ඕක අපිට තව සිද්ධියක් මුල් කරගෙන ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. C ට සාපේක්ෂව A දන B ට සාපේක්ෂව C. ඕක මතක තියාගන්න. ඕක වෙලා තියෙන්නේ මෙහෙමයි. දැන් මේ සංකේතය ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ මොකද්ද? AB නේ තියෙන්නේ. ඔක මතක තියාගන්න හැම මූලධර්ම මතක තියාගන්න ලේසියි. ඊළඟ සිද්ධිය දාන එක නිකන් අමුතෙන් හිතන්න ඕනේ නැහැ. ඔය AB දෙන්න මැදට නැවිල්ලා තියෙන පේනවනේ සීඩ් එක බලන්නකො. මේ AB දෙන්න මැදට ඇවිල්ලා තියෙන එක බලන්න. AB ඔහොම ඉන්නවා. C කියන එක මැදට ඇවිල්ලා. ඔහොම නිල් සූත්‍රය තියෙන්නේ. ඒකින්ද මතක තියාගන්න ලේසියි. හොඳේ. හරිද? ඕකෙන් ඕන තව වෙච්ච සල්ටයක් හොයලා අපිට ගන්න පුළුවන්. කාට සාපේක්ෂව ගන්න ඕනි කියලා බලලා ගානෙන් සමහර වෙලාවට කියනවනේ. මේ ඒට සාපේක්ෂව B චලිතය සලකා එහෙම කියනවා නේ ගන්න. එතකොට කෙලින්ම ඒට සාපේක්ෂව B කියන ගන්න ඕනේ. දැන් මේ දිනේ B ට සාපේක්ෂව තමයි මම අරගෙන තින්නේ. හරි. ඊළඟට ඊගාවට ඊට පස්සේ හරිද? මෙතන මම එක්සැම්පල් ගණන් කරන්න යන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ නේ වගේ දේවල්. හරිද? තියරි ටික ස්පීඩ් එක මතක් කරන්නේ විතරයි. මම ඒකනේ කිව්වේ නයිට් ටයිම් කියලා. ඒ කියන්නේ මම ස්ලීප් ටයිම් කරන්නේ මේක දැන්නේ. හරිද? මොකද මේ නැත්තම් පොලයක් පැන කරන් ඔයාලා ලේට් වෙන්න වෙනවනේ ගණන් හදනවනේ. ඒ නිසා මම කියෙන්නේ මතක් කරන්නේ විතරයි. දැන් සමහරවිට ගාණක් දෙනවා මෙහෙම. නැවක් S කියලා නැවක් උතුරට V ප්‍රවේගයෙන් යනවා. එතකොට දෙනවා V කියලා බෝට්ටුවක් පොළොවට සාපේක්ෂව U ප්‍රවේගයෙන් යනවා. කියලා හිතමුකෝ. හරිද? කොහොම දෙනවා. දැන් කොහොම තියෙන්නේ. දැන් අපිට අහනවා ප්‍රශ්නය මේ දැන් ඕක දීපු ගමන් අපි මොකද කරගන්නේ? අපි කෙලින්ම අපි ලියා ගන්නවා අර මේ සංකේතات එක්ක. දැන් හැම එකකම පොළොවට සාපේක්ෂව. දැන් පොළොවට සාපේක්ෂව නැව ඇවිල්ලා ඉහළට V. ওই දිශත් එක්ක දාගන්න. හරි දැන් දන්නවනේ. පොළොවට සාපේක්ෂව V ඇවිල්ලා U දිශාවක් ගන්න U. හරිද? ගොඩක් කොයි ගණන් අහන්න ටයිප් එකට යන්නේ ඒකමනේ. එතකොට අපෙන් අහනවා B කියන බෝට්ටුවට. එහෙම නැත්නම් අපි හිතමු නිකන් ඔව් අපි නිකන් හිතමුකෝ B යනවා කියලා S අල්ල ගන්න. ඔව් B ට S අල්ල ගන්න ඕන නම් මොකද්ද වෙන්න ඕන කියලා සිද්ධියක් කියමුකෝ අපි හිතමු නිකන්. දැන් B ට දැන් අපි හිතන්න මෙහෙම. කාට සාපේක්ෂවද ගන්න ඕන කියලා පොඩ්ඩක් නිකන් මෙතන පොඩි ට්‍රික් එකක් වලට අහු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙහෙම කිව්වහම. හරිද? ඒක ඉතින් ගණන් ඩිපෙන්ඩ් වෙනවා. හරිද? මෙහෙම හිතුවම ටිකක් පුළුවන්. දැන් අපිට කියන්න මොකද්ද? නැව අල්ල ගන්න බෝට්ටුව යනවා. එහෙනම් මොකද වෙන්න ඕන? දැන් අපි හිතනවා එතකොට බෝට්ටුව නිශ්චල නම් නැව කොහොමද යන්නේ? එහෙම හිතලා වැඩක් නැහැ නේ බං. බෝට්ටුව නිශ්චල වෙලා වැඩක් තියෙන මෙතන. නෑනේ. ඒ කියන්නේ බෝට්ටුවට සාපේක්ෂව නැවක් ගැන හිතන්න එපා ඔයාලා. දැන් බෝට්ටුවනේ යන්නේ නැව අල්ල ගන්න. එහෙනම් අපි හිතමු නැව නිශ්චල නම් බෝට්ටුව කොහොමද යන්න ඕන? නැව නිශ්චල නම් බෝට්ටුව යන්න ඕන මේ පැත්තට. අන්න වැඩේ. නැව නිශ්චල නම් බෝට්ටුව මේ පැත්තට යන්නේ නැහැ. නැව යන්නේ නැහැ නේ එතකොට. නැව යන්නේ නැහැ. හරිද? ඕ රූප දෙක තුනක ඕන නැව යනවා. අපි සාමාන්‍යයෙන් ওই පළවෙනි රූපය වෙල පොළොව රාම. ඒ කියන්නේ පොළොව මත වෙන සිද්ධිය අපි වෙනම ඇඳලා තමයි ගන්න පටන් ගන්න. හරිද?
හරිද? මම මේ දෙකම එක එක කරේ. හරි? දැන් අපි හිතන්නේ මොකද්ද? නැව නිශ්චල නම් බීයන්න ඕන ওই පැත්තට. ඒකට නැව හම්බෙන්නේ. එහෙනම් අපි මොකද්ද දන්නේ? නිශ්චල නම් කියන්නේ නැවට සාපේක්ෂව බෝට්ටුවනේ. ඔය කියලා තියෙන්නේ. නැව නිශ්චල නම් බෝට්ටුව. නැව ඇත්තටම නිශ්චල නෑනේ. පොළොව මතද නැව නිශ්චල නෑනේ. එහෙනම් නැව නිශ්චල නම් බෝට්ටුව කියන්නේ මොකද්ද? නැවට සාපේක්ෂව බෝට්ටුව. හරි? ඔන්න සංකේතය. දැන් අපි ඕකට බාහිරකින් දාලා ලියගමු. දැන් බාහිර එක මොකද්ද? බාහිර සංකේතය පොළොව. මේක දැක්කම පේන උතන පොළොවනේ අනිත් එක අයින්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් B E ධන V E S. හරිද? දැන් එතකොට අපිට ඔක පුරව ගන්න පුළුවන්. මේක U මේක ඉහළට V ඉහළට නෙවෙයි පල්ලෙහාට. ඇයි? අකුරු දෙක මාරු කරන්න තියෙන අපිට තියෙන්නේ මොකද්ද? අපිට තියෙන්නේ පොළොවට සාපේක්ෂව S. හැබැයි මෙතන තියෙන්නේ S ට සාපේක්ෂව පොළොව. එහෙම නිකන් තර්ක කරන්න යන්න එපා. කෙලින්ම අකුරු දෙක මාරු වෙනවා නම් දිශා මාරු වෙනවා කියලා හිතාගත්තා නම් ලේසි. හරිද? ඒ කියන්නේ දිශා පල්ලෙහාට. දැන් එතකොට අපි මේකත් දන්නවා. මොකද්ද? නැවට සාපේක්ෂව බෝට්ටුවේ යන දිශාවත් අපි දන්නවා. මේ පැත්තට යන්න ඕනේ නැවල්ල ගන්නවා. ඒකත් දන්නවා. දැන් ඔහොම දෙයක් ආවෙන් පස්සේ අපිට කෙලින්ම සාපේක්ෂ මේ ප්‍රවේග ත්‍රිකෝණ අඳින එක අඳින්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි හුරු වෙන්න ඒ කියන්නේ ආනතව දිශා දුන්නාන් පස්සේ අපිට හරියට මැද ගන්න බෑනේ. ওই වගේ එකක් ආවෙන් පස්සේ අපි කෙලින්ම යනවා වෘත්තයකට. හරිද? ওই වෘත්තේ දුන්නාන් පස්සේ අපිට දෙනවා u ද වැඩි v ද වැඩි කියලා දෙනවා. හරිද? අනිවාර්යෙන් දෙනවා. ඒවත් එක බලලා තමයි අඳින්න ඕන. හරිද? ඒ කියන්නේ වෘත්තය අඳින්නේ මෙහෙම. ඔයගොල්ලෝ ඉතින් දන්නවට මම ටට්ට කරලා මතක් කරන් යන්නේ. වෘත්තය අඳිනවා. ඔන්න දැන් තමයි වෘත්තය අඳින්නේ. දැක්කනේ? දැන් මම ඉස්සෙල්ලා ඔයාලා ඇඳ විදිහට ටක් ගාලා මුලදී පටන් ගත්තා නම් ඉතින් මොනවද අඳින්න තියෙන්නේ? හරිද? දැන් දන්නේ අපි. හරිද? මේ වෘත්තයේදී අපිට දෙනවා නිතරම මේ මොකಾದ වැඩි කියලා. ඇයි ඒ වැඩි කියලා දෙන්නේ? ওই වෘත්තේ අරේ විදිහට ගන්න අපි දිශාව නොදන්න එක. දිශාව නොදන්න රාශිය. දැන් දිශාව නොදන්න u ගෙනේ. u කොහෙටද යන්නේ කියලා අපි දන්නේ නැහැනේ. එහෙනම් එයා තමයි අරය කියලා ගන්නෙ. එතකොට v ගන්නෙ අරයට වඩා කුඩයි. v ඒ කියන්නේ දෙකම දන්න එක. හරිද? දෙකම දන්න එක අරයට කුඩයි. හරිද? ඔය විදිහට තමයි අපිට කරන්න. අර ඉදිරිය තමයි ආවෙන්නේ අනිත් රේඛාවෙන්. හරිද? දැන් එතකොට අපි ඔක ඇඳගමුකෝ කොහොම හරි. දැන් v අරයට කුඩයි. දැන් ඒක නම් කිව්වේ ඕකේ අනිවාර්යෙන් මේ v කියන එක අරයට කුඩයි කියලා දෙන්නත් බෑ. හොඳ එහෙම හිතා ගන්නත් එපා. අරය කියන්නේ දිශාව විතරක් දන්න එක. දිශාව නොදන්න විශාලත්වය විතරක් දන්න එක කියලා හිතාගත්තාම ඇති. ඇයි ඒ? සමහර අය කියනවා v වැඩි කියලා u ට වඩා. දැන් මෙතන නම් u කියන්නේ අපිට u කුඩයි v කියන්නේ. u ට වඩා v කුඩයි. එහෙනම් අපි දන්නවා අපි v තමයි මුලින් ඇඳගන්නේ. v ඇඳ ගන්නවා කේන්ද්‍රයේ විතර. කේන්ද්‍රය උතන නම් කේන්ද්‍රයේ පැත්තට ඇඳ ගන්න ඕනේ. කේන්ද්‍රයේ පැත්තට. v ඊතලයේ ඇනෙන්න ඕන කේන්ද්‍රයේ. හරිද? කොහොම අඳින්නේ? හරි. හැබැයි අපිට බැරි වෙලාවක් කිව්වොත් මෙහෙම v වැඩි u ට වඩා. එහෙනම් මොකද කියන්නේ? ඕකේ අරේනේ u කියන්නේ. එහෙනම් v එන්න ඕන කොහෙටද? v එන්න ඕන ඔන්න ඔහොම. හරිද? වෘත්තේ පනින්න ඕන v. ඒ හින්දා චුට්ටක් සැලකිල්ලෙන් බලන්න හොඳේ කොහොමද කියන්නේ කියලා. හරිද? අරයට වඩා අඩුයි කියනවද? අරයට වඩා වැඩි කියනවද කියලා චුට්ටක් සැලකිල්ලෙන් බලන්න ඕන. දැන් මේකට අනුව අපි ගත්තොත් එහෙම අපි දන්නවා දැන් v කුඩයි කියලා නෙවෙයි. v කුඩයි. එහෙනම් ඊළඟට කේන්ද්‍රයෙන් sorry. මෙයාගේ පස්ස පැත්තේ. මෙයාගේ පස්ස පැත්තෙන් පටන්ගෙන දිශාව විතරක් දන්න එක අඳිනවා. කොහොමද දිශාව විතරක් දන්න එක අඳින්නේ? දිශාව විතරක් දන්න එක ඉන්නේ මේ පැත්තට. ඔන්න මේ පැත්තට නියම. හරිද? ඊළඟට අපි දන්නවා ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? මේ දෙකේ ආවෙන්න ඕන. එහෙනම් ඔය අපිට නොදැනීම වෙලා තියෙන්නේ මොකද්ද? මෙයාගේ විශාලත්වය අරේනේ මේ යන්නේ අපි u නේ. එහෙනම් එයාගේ කෝණයත් අපිට උතනින් හොයාගන්න පුළුවන්. හරිද? ඔන්නම තමයි මේක ඇවිල්ලා සාපේක්ෂ වේග ත්‍රිකෝණය. ඕක වඩා හොඳයි ලියනවනම් කාගේ සාපේක්ෂ ප්‍රවේගය මේ ත්‍රිකෝණයද? s ගෙන් නැගෙහි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය කියලා දානවා නම් වඩා හොඳයි. එහෙම දාන්න පුරුදු වෙන්න. හොඳයි. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේග දෙක තුනක් අඳින්න තියෙන මනිවරේ නම් කරන්න වෙනවනේ. එතකොට ඒ විදිහට නම් කරන්න පුරුදු වෙලා ඉන්න. කාගෙද කියන එක. හරිද? ඒ වගේම පොයින්ට් කියන්නේ හොඳ ඒ පොයින්ට් වල ඕන්න
ඔළුවේ තියාගෙන පස්සේ චූටි කොළ කෑල්ලකට ගත්තොත් කමන්නේ මේව දාගන්න ඕනේ. කියන්නේ කාගෙද ත්‍රිකෝණය කියලා නම් කරන්න ඕනේ. ඒක ලකුණු පහක් කරන් හම්බෙන්නේ දැන්නේ. කාගෙද ත්‍රිකෝණය කියලා නම් කරන්න. ත්‍රිකෝණ දෙයක් විතර මේක කොහොම ඇඳෙනවා නම් හරිද? කාගෙද කියලා නම් කරන්න. නැත්නම් අපි දන්නේ නැහැනේ. එකෙක් ගෙන ගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් නම් කරන්න ඕන. අනිත් එක තමයි පොළවේ රාමුවෙන් දැන් පස්සේ උතන් ලියලා තියාගන්න පොළොව රාමුව. නැත්තම් පෘථිවි රාමුව. පොළවේ රාමුව. හරිද? පොළවේ රාමුව කිව්වහම මේ දිශාව එන්නේ. ඒ දිශාවෙන් සාපේක්ෂව ගත්තාම පිළිම පොළොව මත වෙන සිද්ධිය විතරමයි අපි දන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේ වගේ ත්‍රිකෝණයක් ආවම නම් ලේසි වැඩ කරගන්න. අපි හිතමු ඊළඟට මේ පිටනවා කියලා. v වැඩි කියලා u ට වඩා කියන අරයට වඩා වැඩි කියලා. එතකොට කොහොමද? හරිද? දැන් මේ ගානට අනුව නම් අපි දන්නවා මේක කීයටවත් ඔහොම වෙන්න විදියක් නැහැ. ඇයි? එහෙම දුන්නොත් මෙතනින් පටන්ගෙන මෙහෙටනේ අදින් ඊළඟ රේඛාව. එතකොට කීයටවත් අපිට වෘත්තය කපන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕක කීයටවත් මේ අරයට වඩා වැඩි වෙන්න විදියක් නැහැ. එතකොට මේ අල්ලගන්න බෑ කියලා තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ ඔක හරියට වෘත්තය සම්පූර්ණ වෙන්නේ නැහැ කියන්නේ අපි කියනවා B බෝට්ටුවට කීයටවත් මූ අල්ලගන්න බෑ. අල්ලගන්න බෑ කියන සාපේක්ෂ ත්‍රිකෝණය නිර්මාණය කරන්න බෑනේ. හරිද? දැන් සමහර වෙලාවට ඕක අපි හිතමු ආනතව තියෙන්නේ කියලා. මේ රූප ටික ටික අවතක් කරමුකෝ. මම මේ තියරි ඔක්කොම දෙකලින්ම මිල්ෆුට් එකක් දෙන්නේ හොඳේ. නුවණත් අමතක අපිට මුගේ දිශාව මෙන්න මේ වගේ දිශාවක් කියලා ආවේ අපිට. අල්ලගන්න යන මේ වගේ දිශාවක් කියලා. දැන් අඳිමුකෝ. දැන් අපි හිතනවා v වැඩි කියලා u ට වඩා. හරිද? v වැඩි. v වැඩි. එහෙනම් අපි ඔහොම එන්න. පල්ලෙහාට. දැන් අපි දන්නවා මූ අල්ලගන්න වෙයි කියලා කියනවනේ. හරිද? එහෙනම් ඇල්ෆා වලින් එක්කවට ස්පර්ශකයක් කියලා අඳින්න පුළුවන්. ඒක ගාන දෙන දත්තත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. හරිද? ස්පර්ශකයක් කියලා අඳින්න පුළුවන්. ස්පර්ශකයක් කාංශ කරනවායිනේ මෙතනද? මෙතන ඇල්ෆා නම් ඔයාලට ගාන දෙනවා මෙහෙම. ඔයාලට මතකත් ඇති. v sin alpha කොහොම කැලලකුත් දෙනවා v sin alpha දෙන්න පුළුවන් සමහර ඒවාට සමානයි u කියලා දෙන්න පුළුවන්. සමානයි u කියන්නේ මොකද්ද? අරයට සමානයි දැන් v sin alpha කියන්නේ මෙයානේ. හරිද? ඔක අරයට සමානයි එතකොට. අරයට සමානයි කියලා දෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් ගණන් වල දෙන්නේ සමානයි කියලා නෙමෙයි. කොහොමද දෙන්නේ? අරයට වඩා කුඩයි. හරිද? ගොඩක් ගණන් වල ඕක මේ ඔයාලට දකින්න ලැබේ. කුඩයි කියලා. ඒ කියන්නේ එතකොට ස්පර්ශකයක් ගහන්න බෑ අපිට. අරයට වඩා කුඩයිනේ. එහෙනම් අපිට අඳින්න මෙන්න මේ වගේ රූපයක්. මේක v ඔය sin alpha කියන්නේ කොහොමද ස්පර්ශකයෙන් එන ස්පර්ශකයක් නෙමෙයි. ඔන්න ඔය වගේ වෘත්තයක් කපාගෙන යන සීන් එකක් තමයි අඳින්නේ. හරිද? එළියට කපලා දාන්නේ නැහැ. මෙතන නම් විතරයි කපන්නේ. ඊට පස්සේ අපි මේ කැපෙන තැන් දෙකටම ත්‍රිකෝණ දෙකක් අඳ ගන්න වෙනවා අපිට. ත්‍රිකෝණ දෙකක් තියෙන වෘත්ත දෙකකින් කැපෙනවනේ. හරිද? ඒ කියන්නේ දැන් මේ u නේ u u. හරිද? ඔය වගේ පොයින්ට් වල දෙන්නේ මොකක්ද දන්නවද? මේව නිකන් කටපාඩම මේක දැන් එක්සෑම් එක ළඟයිනේ. ඕන නිකන් ඔළුවේ තියාගන්න. හරිද? අමතක වෙනවා නම් නිකන් චූට්ස් පොයින්ට් එකක් දාලා තියාගන්න පොලේක හරි. හරිද? මේකෙදි කියන්නේ දැන් u ට දිශා දෙකක් තියෙනවානේ. දැන් දිශා දෙකකදී ත්‍රිකෝණ දෙක සම්පූර්ණ වෙනවානේ. හොඳට මතක තියාගන්න u ට දැන් දිශා දෙකක් තියෙනවා. u එක්කෝ මෙහෙට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙට යන්න පුළුවන්. හැබැයි ওই දෙකේදීම ත්‍රිකෝණ දෙක සම්පූර්ණ වෙනවානේ. එක ත්‍රිකෝණයක් ඇවිල්ලා මේක එක ත්‍රිකෝණයක් ඇවිල්ලා මෙන්න මේක අනිත් ත්‍රිකෝණය ඇවිල්ලා මේ මේක ලොකු එක. හරිද? u ට එක ත්‍රිකෝණ දෙක සම්පූර්ණ වෙනවානේ. ඒ කියන්නේ u ට දිශා දෙකක් තියෙනවා. u ට දිශා දෙකක් තියෙනවා කියන්නේ මොකද්ද? බෝට්ටුවට නැව අල්ල ගන්න පුළුවන් විදිහට යන්න පුළුවන් දිශා දෙකක් තියෙනවා. හරිද? අන්න ඒක තමයි තර්කය. ඒ කියන්නේ ඒ කියන්නේ ගණන් වල ගොඩක් වෙලාවට අහන්න පුළුවන් මේ බෝට්ටුවට නැව හමු වීමට දිශා දෙකක් ඇති බව පෙන්වන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? වෘත්තයට ඔන්න ඔය වගේ මේ දිශා දෙකක් තියෙන ත්‍රිකෝණ දෙකක් අඳ ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ ස්පර්ශකයක් නෙමෙයි වෘත්තය දෙතැනකදී කැපෙනවා කියලා තමයි මේ තර්කයේ තියෙන්නේ. හරිද? ඔවා අහන ගණන් හොඳේ ඔයාලට මතකත් ඇති දැන් බාස් පේපර් එහෙම කරලා තියෙනවනේ. හරි ඊළඟට.
ඊළඟට තව පොයින්ට් එකක් කියන්නකෝ. මේ දන්න දේවල්ම තමයි මතක් කරන්නේ නැද්ද? නොදන්න දේවල් නෑ. අපි හිතමු ඔයා වෘත්ති ඇන්දයන් පස්සේ වට එනවනේ මෙන්න මේ වගේ එකක් කියලා. ඒ කියන්නේ සමහර අය වෘත්ති ඇන්දලා බෑනේ අගයන් හොයාගන්න එපේ. අවශ්‍ය අගයන් හොයාගන්න තියෙනවනේ. එතකොට අපි තුන් මෙහෙම අපි දෙන වෘත්තයක් මම නිකන් අඳින්නේ නැහැ. ගානක්වත් මොකක්වත් නෑ අපි මම මේ නිකන් හිතලා නිකන් අඳින්න මෙහෙම එකක් ආවොත්. දේවන මතකයේ තියෙනවා කරපු අයට මතකයි වැඩ කරපු අයට අනිවාර්යෙන් මතකයි මේවා. අනිත් එක තියෙනවා මේ විදිහට එක පිටම. ඉතින් අනිත් එක කාරණා මෙහෙම. හරිද? ඒක තමයි මේක u මේක තමයි සාපේක්ෂ එකක්. අපි තුමා අරකම ගමුකෝ. ඒකට සාපේක්ෂව b. දැන් ඕකෙදි අපිට ගොඩක් වෙලාවට මියන්ගේ අගය හොයාගන්න වෙනවනේ. දැන් එයාට අනුව නිකන් දැන් අපි හිතමු ඉස්සෙල්ලා රූපෙම ගමුකෝ. නැව අපි ගත්ත ඉහළට යනවා කියලාද? ඔව් ඉහළට යනවා. v වලින් ඉහළට යනවා. බෝට්ටුවක් තියෙන ප්‍රවේගය u. කොහොම ගන්න බෑ. දැන් අපි දිශාවක් ගත්තනේ මෙතන. දැන් මේකට අනුව උගේ දිශාව අපි දන්නවනේ. සාපේක්ෂව නොවන දිශාව. මෙයා බෝට්ටුව b මේකට ප්‍රවේගය u. දැන් දන්න එයා මෙන්න මේ වගේ ආයතනයෙන් තමයි ඉන්නේ. මොකද මේ වගේ දුරක් නෙමෙයි යන්න ඕනේ. හරිද? නැව නිච්චරන. හරි. ඔන්න දැන් ඒකට අදාළ වෘත්තය තමයි ඇදලා තියෙන්නේ. හරිද? අපි හිතනවා දැන් මේක ඇවිල්ලා නිකන් ඇල්ෆා කෝණකින් තියෙන්නේ. ගොඩක් වෙලාවට ඕවා දෙන්නේ දකුණට ඇල්ෆා කෝණයක් නැගෙනහිර දිශාවට ඔන්න ඔය වගේ සීන් එකක් දෙන්නේ. හරිද? දකුණේ නැගෙනහිර පැත්තට. දැන් පුල්ලි ළඟ නැවෙන්නේ දන්නවනේ. මේ ගම්මේ දකුණේ නැගෙනහිරට. ඇල්ෆා කෝණය. හරිද? ඔය වගේ තමයි ගාන දෙන්නේ. ඉතින් හොඳ ඔය ඉතින් දාගන්න ඕන පුල්ල මැනේ මේනේ. දැන් මේක තීරි ගොඩක් දන්නවනේ කට්ටිය. ඔක්කොම තීරි ටික දන්නවනේ. හරිද? ඊගාවට අපිට දෙන්න පුළුවන් සමහර විට මේකේ දෙන්න පුළුවන් දැන් මේක හොයන්න මම කියන හත්බදේ කියලා ඉන්නකො මේකෙන් දැන් හොයන්න ඕනනේ අපි මේ v s, b කියන එක හොයන්න දැන් වෘත්තයක් ඇතුලේ අදගන්න ගාන හදාගන්න ලේසි වෙන්නේ හැබැයි ওই දිශාව හොයාගන්න බැරි නම් වෘත්තයක් ඇතුලේ ඒකේ තේරුමක් නැහැ ඒ නිකන් එන්ට හොයාගන්න බැහැනේ ඉතින් වෘත්තය ඇතුලෙන් දෙය කියලා අපිට විශේෂයක් නැහැ ඒ හින්දා මතක තියාගන්න නිතරම ওই කේන්ද්‍රය හරහා යන්නේ නැති රේඛාව තියෙනවනේ. ඒ කියන්නේ මේ ලම් පාට රේඛාව කේන්ද්‍රය හරහා යන්නේ නැහැ නේ. හරිද? අනිත් දෙකට කේන්ද්‍රය හරහා යන්නේ. කේන්ද්‍රය කියන්නේ මේ කොහොමද දුරිය. හරිද? එයාගේ ඉඳලා නිතරම පුළුවන් තරම් බලන්න කඩීරක් ගහලා. ඒ කියන්නේ එයා ඉච්චරෙන්නේ නැත්නම් කඩීරක් ගහලා හරි ওই අනිත් රේඛාවට ලම්බකයක් ඇඳ ගන්න. හරිද? හරිම ලේසියිද? ওই පාර්ට් එක කරගත්තෙන් පස්සේ ওই දේ විතරයි කරන්න ඕනේ. ওই දේ කරගත්තෙන් පස්සේ හරිම ලේසියි ඔක දිග හොයන්න. ඇයි ඒ? මේ ආයනෝ v sin alpha move වෙනවා v cos alpha එන්න move ගියා move වෙනවා v cos alpha එතකොට අපි දන්නවා මේ දුර ගන්න පුළුවන් කොහොමද පයිතගොරස් ත්‍රිකෝණයෙන් පුළුවන් කොහොමද u වර්ග ඍණ v වර්ග sin වර්ග alpha ගේ වර්ගමූල එතකොට මෙයාගේ සම්පූර්ණ දෙක කීයද මේක දන මේක දැක්කනේ හරිම ලේසියි හොයාගන්න දැන් අපි හිතමු ඔහොම දිගට නැතුව අපිට වෘත්තයක් තියෙනවා මෙහෙම දිගට නැති එකක් හිතමු බලන්න කොහොමද අඳින්න පුළුවන්. මෙහෙම එකක් හිතමු. මට එකපාරට එන්නේ නැහැ ඔළුවට අපි ආසන්න ගමන එක. මෙහෙම ගමු. හරිද? ඔහොම ත්‍රිකෝණයක් තියෙනවා. කොහොම එකක් අඳින්න මෙහෙම චුට්ටක් ඉන්න. ඔහොම එකක් තියෙනවා කියලා හිතන්න. ඔහොම ත්‍රිකෝණයක් ඇවිල්ලා තියෙනවා අපිට. හරිද? දැන් ඕකෙදි ඇත්තටම අපිට ලම්බකයක් ගහගන්න බෑනේ ওই දිග රේඛාවට. හරිද? නිතරම ආනතේව නෙමෙයි. ආනතව නෙවදින්නේ. ලම්බකයක් නෙමෙයි. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? ওই රේඛාව දිගට ඇඳ ගන්නවා. කවුරුතට ගහන්නේ නැහැ කො දිගට ඇඳගත්තා කියලා. එහෙම ඇඳගෙන ලම්බකයක් ගන්නවා. ඉතින් ලම්බකයක්. හරි කොහොම හරි ওই මූල ලක්ෂ්‍ය හරහා යන රේඛාවට මේ නොවන එකට හරිද? කේන්ද්‍රය හරහා යන්නේ නැති රේඛාවට කොහොම හරි ජිල් මාට්ටයක් ගහලා ලම්බකයක් ගහගත්තාන් පස්සේ අපිට ඕකේ දිගවල අරන් මේක ඔක්කොම හොයාගන්න හරිම ලේසි. හරිද?
ඒ හින්දා නොදන්න ඕන දැන් හරි මතක තියාගන්න. අපේ පේපර් ගන්න ඕව මතකයි කට්ටියට. හරිද? දැන් අපිට මෙහෙම මෙයාගේ දැන් ඔන්න දැන් රූටි ඔන්න දැන් හොයලා ඉවරයි. දැන් අපිට අහනවා B කියන බෝට්ටුවට නැවල්ල ගන්න ගතවන කාලය වගේ එකක් අහන්න පුළුවන්. හරිද? එතකොට අපි දැන් බලනවා B කොහොමද එන්න ඕන? දැන් B යන දිශාව හරි. දිශාව මෙහෙට එන්න ඕන. ඔහෙට කොච්චර දුරක් දෙන්න ඕන? අපිට ඒක ගානේ දෙනවා ගන්න දත්ත හරි දෙනවා. අපි තුන් D කියලා දුරක් එන්නේ කියලා. කාලය හොයන්නේ කොහොමද? ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. එහෙනම් කාලය සමාන වෙනවා කීයද? විස්ථාපනය බෙදීම ප්‍රවේගය. හැබැයි ප්‍රවේගය කියන්නේ ඔයි මොකද්ද එන්නේ? P කියන්නේ මේ මොකක ගමන් මගද ඔය එන්නේ? ඔයි ගමන් මග දිගේ යන්නේ කවුද? සාපේක්ෂ චලිතය යන්නේ. එහෙනම් ඔයි යන්නේ නැවට සාපේක්ෂව බෝට්ටුව යන්නේ. බෝට්ටුවේ චලිතය. එහෙනම් මෙතන ඉන්නේ මොකද? නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයෙන් බුදුහාම මේ හරියටම ගත වන කාලය එන්නේ. හරිද? දැන් තමයි නිකන් දීපු ප්‍රවේග වලින් මෙතන බෑ. හොඳේ ඕක දිගේ යන්නේ මොන වෙලාවටද කියලා හිතන්නේ. ඕක දිගේ යන්නේ S නැවතුනොත් නේ B ඕක දිගේ යන්නේ. හරිද? S නවතිනවා කියන්නේ මොකද්ද? S ඇතරු නවතින්නේ. හැබැයි අපි මේකේ මනක්කල්පිත සීන ගන්න තියෙන්නේ. හරිද? S නවතිනවා කියන්නේ S ට සාපේක්ෂයි කියන එක. ඒ කියන්නේ මම මේ වලට උගන්වපු විදිහ. හරිද? ඒකෙන් කරගන්න ලේසි ඒකයි. S නවතිනවා කියන්නේ S ට සාපේක්ෂව. එහෙනම් ඕකෙන් තමයි අපිට කාලය එන්නේ. උට බලන්න ඕනේ මේ දැන් මේකේ තියරි ටික ඉවරයි. හොඳ උත්තරේ තියෙන්නේ. නිතරම මතක තියාගන්න දැන් මේ ගමන් පෙත කියලා දෙයක් තියෙනවනේ. ගමන් පෙත දැන් පොළොවට සාපේක්ෂව මෙයන් පොළොවරාම මෙයන් පොළොවරාම. හැබැයි ඔයා දුර ලකුණු කරනවා නම් ඉතින් මේක ඇවිල්ලා S ගේ රාමුව. දැන් S ට සාපේක්ෂ නිශ්චල රණන්නේ ඔහොම යන්නේ. හරිද? ඔයයි ඒක දාගන්න ඕන. හරිද? දැන් ගමන් පෙත කියන්නේ මොකද්ද? පෙත කියන්නේ මාර්ගය කියන එක. හරිද? ගොඩක් අය ඔන්නවා වරද්ද ගන්නවා. පෙත කියන්නේ බං මාර්ගය. ඔයාලා දන්න වචනනේ ඔය. පෙත කියන එක දන්නවා මෙතන. ඒකට ගාන දුන්නාන් පස්සේ ඔයාලා කල්පනා කරලා පෙත කියන්නේ මොකද්ද කියලා. එහෙම වෙන්න ඕනේ නැහැ. ඔයාලා දන්න සිංහල තමයි. පෙත කියන්නේ මාර්ගයනේ. දැන් එස්හි පෙත කියන්නේ මේ ගමන් මාර්ගය. හරිද? දැන් සමහර ඒවා දුර දෙනවා එකම එක ගානක. ඒ කියන්නේ මේ අවුරුදු ගානටම ආපු එකම එක ගානක තමයි එහෙම රේවට අවුරුදු ගානක් මතක නැහැ. හැබැයි ඒක දීලා තිබ්බ විදිහට ඒ කියන්නේ හිතා ගන්න අමාරු. ඒ කියන්නේ ඒක සමහරට ඒකේ ලකුණු හම්බෙන්නේ නැති ළමයිට ඒක මම ඒක ගැන දන්නේ ඇත්තට මේක නයිඩියා ගන්න. මේ ඒකේ කපාට දීලා දෙත් පෙතහි සමග අන්න එහෙම තිබ්බ තිරස් දුරක් කියලාවත් තිබ්බේ නැහැ. හරිද? හැබැයි ගාන දුන්නොත් B බෝට්ටුවට S S නැවෙහි මෙහෙම දුන්නත් අපිට ඔයාලට ගානේ මෙහෙම දෙන එකක් නෑ. ඒකට ඔළුවේ තියන් යන්න. හරිද? B බෝට්ටුවට S නැවෙහි පෙතෙහි සිට තිරස් දුර D නම් ඔන්න ඔහොම දුන්නා. පෙතෙහි සිට තිරස් දුර දැන් පෙත කියන්නේ මේක නම් පෙත කියන්නේ ඔය ඕක නම් මොගේ ගමන් මාර්ගනේ ඕක නම් ඕක ඉඳලා තිරස් දුර. තිරස් කියන්නේ බං මෙහෙම රේඛාවක් නේ ආන්තර රේඛා නෙමෙයි. එහෙනම් මේ බෝඩ්ඩුවට ඕක ඉඳලා තිරස් දුර. ඔන්න ඕක D. ඔන්න ඔය වගේ තමයි එකම එක ඊළඟ අවුරුද්දක මට අවුරුද්ද නම් මතක නැහැ ළඟ අවුරුද්දක් නෙමෙයි. කලින් අවුරුද්දක දීලා තිබ්බ හැබැයි ඒක ගන්න තිබ්බ தත්ත ටිකක් මදි. හරිද? ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ කොහොමද එන්නේ කියලා හිතා ගන්න එකපාරට බෑ. හරිද? එහෙනම් දැන් නම් එහෙම පේපර් හැදෙන්න ගන්න. ඒවෙන් අර මහාචාර්ය අම්බකින් ගන්නවනේ. මෙහෙම දුන්නාම ඌ ගුරුවෙක් කියලා තේරෙනවනේ. හරිද? ඔයාලට ඔහොම වෙන්නේ නැහැ. ඔහොම දුන්නොත් එහෙනම් ඒ කියන්නේ පෙත්තේ ඉඳලා තිරස්තුරු කියලා දුන්නොත් එහෙනම් ඔන්න ওই දුර තමයි කියන්නේ. හරිද? එතකොට ඔයාලා මේ දුර ඕන නම් ඔයාලට දාලා ගන්න ඕන. ඇල්ෆා කියලා දන්නවනේ. ඇල්ෆා කෝණෙත් එක හිතලා ගන්න. දැන් අතන ඇල්ෆා කියන මෙතනත් ඇල්ෆානේ. මොකෙන්ද ගන්න පුළුවන්? සයින් දෙන්නේ. සයින් ඇල්ෆා කියන්නේ සරම කරේ. කරේ කියන්නේ අපිට ඕන එක. x කියන්නේ එතකොට d බෙදින් sin ඇල්ෆා. හරිද? අපිට ඕන එක ආයෙත් එතකොට දැන් x කියලා අපිට ඒකට මේ ඔළුවේ තියන් යන මෙහෙමවත් මෙහෙම ගන්නවා කියලා හැබැයි එහෙම එන්න තියෙන ප්‍රවණතාව නම් 100ට දෙකක්වත් නැහැ. හරිද? ඊගාවට පෙතත් සම්බන්ධ කරලා දුන්නොත් විතරයි එහෙම ගන්න ඕනේ. පෙතෙහි සිට තිරස් දුර, පෙතෙහි සිට තිරස් දුර කියලා දුන්නොත් විතරයි ගන්න. ඕනනම් කපටිකමට දෙයක් කියන්න බල. දැන් මම කියවනේ ওই පේපර් එක ගත්ත ගමන් ඩබල් එකේ ලියාගෙන යන්න කියලා. වෙලා ගන්න නැතුව. හරිද? ඩබල් එකේ ශනික ලියන් යන්න කියලා මම කිව්වනේ. එතකොට ඔයාලා දැන් D කියන එක එකපාරට හිතා ගන්න බැරුව අපිට මෙහෙම ඔයාලට D කියන එක එකපාරට හිතා ගන්න බැරි වුණා.
හරිද? D කියන එක ඔහොම අරගෙන B මෙතන S මෙතන මේක නම් චුට්ටක් පැයක් විතර දිගුණක් කරවන්න වීඩියෝ එක කපන්නේ. මට ටිකක් කිව්වනේ. D කියන එක පරණ පුරුද්දට ඔහොම දාගත්තා. ඔහොම දාලා හදනකොට අර ගානේ අන්තිම උත්තරේ එන්නේ නැහැ. කාලේ සීන් එක තමයි එන්නේ නැත්නම් අනිත් ඔක්කොම එනවා. අන්තිම අවශ්‍ය කාලේ සීන් එක එන්නේ නැහැ. කාලයට වෙන අගයක් එන්නේ. අන්න එහෙම වුණොත් එන්නේ ඔයාලට කායි ගාන කියනවනේ. කියනකොට ඔයාලට මතක යා පිට සීන් එකක් තියෙනවා නේද? එහෙම නේද කියලා. අන්න එතකොට සංකාල මෙහෙම ගහලිය ලෝක D කියලා දාගෙන මේක කුරුටු ගහලා අන්න එපාර මේ විදිහට සංකාල ගාන හදලා දාන්න. හරිද? කාලේ උත්තරේ එන්නේ නැත්තම්. එන්නේ නැත්තම් ගානාය කියවල පෙතෙහි කතාවක් තියෙනවා. පෙතෙහි සමග දුරක් කියලා තියෙනවා. කෙලින්ම දාගත්ත විදිහට D කියලා ගාන හදලා දැම්ම. හරි. සාපේක්ෂ චරිතයත් ඔන්න ඉවරයි. දැන් සාපේක්ෂ චරිතය තාට උඩි දෙයක් කියලා කට්ටියට මේ සාපේක්ෂ ප්‍රවේගය විතරයි ගොඩක් කරලා මම ફોකස් කරන්නේ. ඇයි ඒ? සාපේක්ෂ ප්‍රවේගය සාපේක්ෂ ත්වරණය දුන්නොත් මොකක්ද වෙන්නේ? ওই ප්‍රවේගය කියන ලකුණටම F කියන එක දාන එක විතරයි වෙන්නේ. ඒක ඔක්කොම සමානයි. දැන් B ට සාපේක්ෂව A හි ත්වරණය කියන්නේ මොකක්ද? A ට සාපේක්ෂව පොළොවට සාපේක්ෂව A හි ත්වරණය දාන B ට සාපේක්ෂව පොළොවේ ත්වරණය. ඔන්න ඔය කොහොමද? හරිද? එකම දේ තමයි. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ මෑතක ඉඳන් ප්‍රස්තාර ඇවිල්ලා තියෙනවා ඔයාලට එන්න පුළුවන්. ඒවට අවුරුදු දැන් ගිය අවුරුද්දේ තාපු ඉන්න මේ අවුරුද්දේ මේක නෑ බොහෝ විට. හරිද? බොහෝ විට එන එකක් නෑ. ඒකට එන්න පුළුවන් ওই සාපේක්ෂ චලිතයේ ප්‍රස්තාර. 90%ක් විතරම chance එක එන එකක් නෑ. හරිද? මොකද ගිය අවුරුද්ද ආවනේ. ඒ නිසා. ඒවට කියන්න බෑනේ 102ක chance එකක් තියෙනවා. හරි? ඒක කියන්න බෑනේ. ඒ හින්දා මතක තියාගන්න. එතකොට අඳින්නේ කොහොමද? සාපේක්ෂ ප්‍රවේග සටහනක් නම් අහන්නේ අපි සාපේක්ෂ ප්‍රවේගය තමයි ලකුණු කරන්නේ. එතකොට මේකේ ත්වරණෙන්න ඕන මොනවද? මේකේ ත්වරණෙන්න ඕන සාපේක්ෂ ත්වරණ. ප්‍රවේගෙන්න ඕන සාපේක්ෂ ප්‍රවේගය. ඒව එකින් එකට හදලා ගන්න. මේ කාල පාන්තරණව හදන්නේ. දැන් මුලින් තප්පර 5ක් ගැන කියනවා නම් වස්තු දෙක මුලින් තප්පර 5ක් ගැන සිදුවෙන වෙනසක් කියනවා නම්. හරිද? ඊට පස්සේ තව තප්පර දෙකක් ගැන තව වස්තුව වෙනස් වෙනවා. ඒකට බලන්න ප්‍රවේගය වෙනස් වෙන්නේ කොයි කොයි වෙලාවටද කියලා. හරිද? මුල් තප්පර 5 තුළ ත්වරණයෙන් කියලා ප්‍රවේගයක් වෙනස් වෙනවා. දෙවෙනි තප්පර මේ ඊළඟ තප්පර දෙක ඇතුලේ ප්‍රවේගය වෙනස් වෙනවා. ඔහොම ගන්නවා. අන්නේ පාන්තර ඇතුලේ වෙන හැසිරීමට දැන් මේ මුල් පහ ඊළඟ දෙක ඔන්න ඒ පාන්තර ඇතුලේ වෙන හැසිරීමට ඔයාලා වෙන වෙනම සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම තරණ මූලධර්ම දානවා. ඒකට සාපේක්ෂ මේ තරණයක් නම් වෙන්නේ සාපේක්ෂ තරණ මූලධර්මය දානවා. ප්‍රවේගයක් නම් වෙන්නේ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දානවා. හරිද? ওই වස්තු දෙකක් එක්ක තමයි ඔක දෙන්නේ හොනේ. වස්තු දෙකක් දැන් තා එකක් එක්කනේ බලන්න. ඌත් එක කොහොමද ඕක හැසිරෙන්නේ කියලා බලන්න. කාල පාන්තර ඇතුලේ වෙන වෙනම හොයාගන්න. පළවෙනි තප්පර 5ට ඊළඟ තප්පර 2ට කියලා නිතරම සාපේක්ෂ ප්‍රවේගය එකයි සාපේක්ෂ ත්වරණය එකයි හොය හොය හෙව්වෙන් පස්සේ ඔයාලා අමතක කරන්න. සාපේක්ෂ ප්‍රවේගයේ හෙව්වේ සාපේක්ෂ ත්වරණයේ හෙව්වේ කියන එක අමතක කරන්න. එතකොට බලන්න පළවෙනි තප්පර 5 තුල මොකද්ද මුගේ ප්‍රවේගය? මොකද්ද මුගේ ත්වරණය? පළවෙනි තප්පර 5 තුල ත්වරණයෙන් ගිහිල්ලා. දෙවෙනි තප්පර 2 තුල සාපේක්ෂ කතන්දර අමතක කරන්න. හෙව්වෙන් පස්සේ අගේ විතර කොළුවට ගන්න. හරි? දෙවෙනි තප්පර 2 තුල එතකොට වෙනසක් වෙලා නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා. ඔන්න ඔය වගේ අර වෙනදා දින ප්‍රවේග කාල පස්තරේම අඳින්න තමයි තියෙන්නේ. හරිද? සාපේක්ෂ කතන්දර දාන්න අපිට අවශ්‍යයි අගයන් ටික හොයාගන්න විතරයි. හරිද? ඔය කෙන එක කවුරුත් නැහැ කියලා ඒකට අපි ගණන් දෙක තුනක් කරා පන්තියේදී. හරිද? අමතක කරන් චුට්ටක් ඒ ටික දැන් අපේ ඇප් එකේ තියෙනවානේ. ටක් ටක් ගාලා ස්කිප් කරලා ප්‍රොජෙක්ට් කාලා පස්චාර වල මේ අන්තිම සීන් එකට ඇත්ත නෑ මේ සාපේක්ෂ පාඩමේ අන්තිම මේ දවස්වල වගේ ඇත්තේ ඔන්න ඔය කෑල්ල. හරිද? ඕනනම් ස්කිප් කරලා ටක් ගාලා බලා ගන්න. හරි? මේකේ ස්පීඩ් ලයිව් සෙෂන් එක නෙමෙයි. හරි. එහෙනම් ඔච්චර සාපේක්ෂ ඔච්චරයි තියෙන්නේ. මේ ඔළුවට දෙයක් ගියා කියලා හිතන හරියද ඔන්න සෙෂන් එක හොඳට මට කොට පන්ති වෙලාවදී කියන්නේ මේ විදිහට කරන එක හොඳයි කියලා. හරි? එහෙනම් මේ ටග් ගාලා ස්ටොප් කරන්න මොකද නැත්තම් මේ වෙලාව යනවනේ. හරි? ස්ටොප් කරනවා එහෙනම් ප්‍රශ්න තිබ්බොත් මේ ක්ලාස් ටයිම් එකේ හරි අහන්න. අනික මේ ඩිස්කෂන් ගෲප් එකේ දැන් බර දාලා පාවිච්චි කරන්න. හොඳද? ඒක දැන් පාවිච්චි කරනවා අඩුයි. මේ කාලේ තමයි උපරිමක පාවිච්චි කරන්න ඕන. හරි. එහෙනම් මේ අද නවත්තන හැමෝටම සුබ දවසක් සුබ ගුඩ් නයිට් ඕනම ඔයගොල්ලෝ හිතා ගන්න ඕන බලන වෙලාවත් එක හරි එහෙනම් බයි